හරිලමයි. එහෙනම් අපි ක්ලාස් එකට ගමු. හරි. හරි. අපි ගිය සතියේ සාකච්ඡා කරන්න පටන් ගත්තා නිෂ්පාදන පිරිවැයලේඛන කියන මාතෘකාව. කොට මම ඔයාලට ගිය සතියේ කියලා දුන්නා නිෂ්පාදන පිරිවැයලේඛනයක් හදන්න නිෂ්පාදන ව්‍යාපාර විසින්. ඒතර මෙන්න මේ නිෂ්පාදන පිරිවැයලේඛනයක් නිෂ්පාදන ව්‍යාපාරයක් විසින් සකස් කරන්නේ භාණ්ඩ නිෂ්පාදනයට ගියපු මුළු නිෂ්පාදන පිරිවැය හොයාගන්න. හරි. right. ඒක මතක තියාගන්න ඔයා මේ නිෂ්පාදන පිරිවැය ලේඛනයක් අපි හදන්නේ ව්‍යාපාරයේ නිෂ්පාදනාගාරේ නැත්නම් කම්හල වෙන්නේ. එතකොට උතර මතක තියාගන්න තමයි එහෙනම් නිෂ්පාදන පිරිවැය ලේඛනය තුළ අපි ලියන්නේ නිෂ්පාදනාගාරේ නැත්නම් කම්හලේ වියදම් විතරයි. හරි. right. අපි මේ සතියේ ප්‍රශ්නාංක යුට් එකේ අධ්‍යාසංක 2 වෙනකම් සාකච්ඡා කරා. හරි. ඊට පස්සේ අද දවසේ සාකච්ඡා කරන්න තියෙන ළමයි අභ්‍යාසංක 3. හරි. පටන් ගමු එහෙනම්. හරව ගන්නකො අභ්‍යාසංක 3 දෙ. හරිද? අභ්‍යාසංක 3. අභ්‍යාසංක 3 තුල ඉල්ලනවා 3 තුල ඉස්සෙල්ලා බලන්න දීලා තියෙන්නේ මොනවද කියලා. අංජන ව්‍යාපාරයේ 2025යි 12යි 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත තොරතුරු සපයා ඇත. ගානේ දීලා තියෙනවා තොරතුරු කීපයක්. එක දිනට තොගය, අමුද්‍රව්‍ය නිමි, ඉන්ධන වගේ විස්තර ටිකක් තියෙනවා. විනාඩියක් දැන් කියවන්නකෝ. ගානේ තියෙන ටික ලිස්ට් එක. ගානේ විකනොම්නුත් දීලා තියෙනනේ. විකනොම්නුත් දීලා තියෙනවා. හරි. ඊට පස්සේ ගානේ අතිරේක තොරතුරු ටිකකුත් දීලා තියෙනවා. හරි. අතිරේක තොරතුරු ටිකකුත් දීලා තියෙනවා. අතිරේක තොරතුරු අංක 1 තියෙන යන්ත්‍ර ෂය ගැන විස්තරයක්. 2 තියෙන 12.31 උපචිත වක්‍ර වැටු. 3 තියෙන හානි වූ අමුද්‍රව්‍ය වල පිරිවැය සහ 4 වෙනි තියෙනවා 12.31 ඉදිරියට ගෙවූ කම්මල් රක්ෂණ. ගානේ අවශ්‍ය වන්නේ අංජන ව්‍යාපාරයේ 2025යි 12.31 දිනේ අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන පිරිවැය ලේඛනය හා ආදායම් ප්‍රකාශනය. තමයි මේ ගානේ ඔයාලට පේනවද නිෂ්පාදන පිරිවැය ලේඛනයකුත් ඉල්ලනවා ආදායම් ප්‍රකාශනයකුත් ඉල්ලනවා. හරි. ආදායම් ප්‍රකාශනයකුත් ඉල්ලනවා. අපි ගිය සතියේ හදපු ගණන් වල නිෂ්පාදන පිරිවැය ලේඛනය විතරයි ඉල්ලලා තිබ්බේ. දැන් මේ ගානේ ආදායම් ප්‍රකාශනයකුත් ඉල්ලනවා. දෙවෙනියට අංජන ව්‍යාපාරයේ 12.31 දිනට තොග සම්බන්ධයෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උද්ෘතයන්. ඒ කියන්නේ අවසන් තොග මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පෙන්වන්නලු. හරිද? එහෙනම් අපි ඉස්සෙල්ලම ගානේ ඉල්ලලා තියෙන ටික මම රෝල් කරවනවා. අපි ඉස්සෙල්ලා මෙහෙම කරමු ළමයි. ඔයාගේ ගාන හදන තැන වඩා හොඳයි මේ අලුත් පිටුවක් නම් මම හිතන්නේ අලුත් පිටුවක් ඇති ඉතුරු වෙලා මේ පිටුවේ කොලේ දෙපැත්තට බෙදාගෙන අපි නිෂ්පාදන පිරිවැය ලේඛනයේ වම් අත පැත්ත රෝල් කරගමු. ඊට පස්සේ ගානේ ආදායම් ප්‍රකාශන පිළිනවනේ අවශ්‍ය වන්නේ වල එකේ ආදායම් ප්‍රකාශනය අපි දකුණු අත පැත්තේ රෝල් කරගමු. ගොඩාක් රෝල් කරගන්න යන්න එපා පල්ලෙහාට ආදායම් ප්‍රකාශනය. ඔන්න බලන්නකෝ මාත් එක්ක රෝල් කරගමුකෝ. නිෂ්පාදන පිරිවැය ලේඛනය ටිකක් පල්ලෙහාට රෝල් කරගන්න. හරිද? ඔන්න බලන්න මාත් එක්ක රෝල් කරගමු. හරි? හරිද? හරි. අර මං කියන විදිහට ආ රෝල් කරගන්න. ඉක්මන් කරලා. පල්ලෙහාට නිෂ්පාදන පිරිවැය ලේඛනය පොත දෙකට බෙදාගත්තා. ඒක වම් අත පැත්තේ නිෂ්පාදන පිරිවැය ලේඛනය. හරි. නිෂ්පාදන පිරිවැය ලේඛනය. ඊට පස්සේ මෙන්න මේ පැත්තේ අපේ ආදායම් ප්‍රකාශනයක් පුල් කරගන්න. ආදායම් ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශනය ගොඩාක්ම පල්ලෙහාට ඕනේ නැහැ ළමයි. අර දලලාභේ හොයන තැන තියෙන. අන්න එතෙන්ට වෙනකන් රෝල් කරගත්තා නම් හරියි.
වෙනත් ආදායම් බෙදා හැරීම් පිළිවෙල මේ ගානේ නෑ දීලා. ඒ ටික ඕනේ නෑ. ඒ නිසා අර දලලාභයේ සෙන තැන වෙනකන් රෝල් කරගත්තා නම් හරි. ඉක්මන රෝල් කරගන්නකො. right. අපි එහෙනම් විස්තර ලියමුද? මෙතන. අංජන ව්‍යාපාරයේ එතන ලියා විස්තරේ අංජන ව්‍යාපාරයේ 2025යි 12යි 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන පිරිවැලේඛනය අංජන ව්‍යාපාරයේ 2025යි 12යි 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන පිරිවැලේඛනය. හරිද? හරි. දහස් වලින් අපි හදමු. හරි. හරි. ගාන පටන් ගන්න නිෂ්පාදන පිරිවැලේඛනයක් පටන් ගන්න. ඔයාලට මතක ඇති ආරම්භක අමුද්‍රව්‍ය වලින්. කියන්නේ කාලච්ඡේදයේ මුල දවසේ අමුද්‍රව්‍ය වලින්. ආරම්භක අමුද්‍රව්‍ය. කියන්නේ ආරම්භක අමුද්‍රව්‍ය. ඕකට එකතු කරනවා ඔයාලට මතක ඇති අමුද්‍රව්‍ය ගැනුම් ටික. ඕකට එකතු කරනවා අමුද්‍රව්‍ය ගැනුම් ටික. ඊට පස්සේ අමුද්‍රව්‍ය ගැනුම් එකතු කරනවත් එක්කම ඒකට එකතු කරන්න ඕන යටින් ලියන්න එපා අමුද්‍රව්‍ය ගැනුම් සම්බන්ධ වියදම්. ගෙනීමේ කුලේ තීරු ගාස්තු වගේ වියදම් තියෙනවද මේ ගානේ? අමුද්‍රව්‍ය ගෙනීමේ කුලේ තීරු ගාස්තු වගේම නැහැ. එහෙනම් එකතු කරන්න එපා. ලියන්න දෙයක් නැහැ. අමුද්‍රව්‍ය ආපසු යවුම් තියලා අඩු කරන්නේ නැහැ. හැබැයි ඔයාට මතකද මේ ගත්ත අමුද්‍රව්‍ය වලින් කොටසක් හානි වෙලා කියලා. ඒතර හානි වෙච්ච තොගයක් තියෙනවා නම් අපි ඒක ගැනුම් වලින් අඩු කරන්න ඕනේ. එහෙනම් අමුද්‍රව්‍ය ගැනුම් වලින් හානි වෙච්ච අමුද්‍රව්‍ය තියෙනවා නම් අපි ඒව අඩු කරනවා. හානි වූ අමුද්‍රව්‍ය. පළවෙනි කලම් එකෙන් අඩු කරා. හරි. ඊට පස්සේ අපි අඩු කරනවා රේඩියක් අතෑරලා අවසාන අමුද්‍රව්‍ය. අපි අඩු කරන අවසාන අමුද්‍රව්‍ය. දෙවෙනි කොලම් එකේ. ඔන්න ඔය අවසාන අමුද්‍රව්‍ය ටික අඩු කරයින් පස්සේ අපි කියනවා එන උත්තරේට පරිභෝජනය කළ අමුද්‍රව්‍ය වල පිරිවැය කියලා. අමුද්‍රව්‍ය වල පිරිවැය. පරිභෝජනය කළ අමුද්‍රව්‍ය වල පිරිවැය. එන උත්තරේ. පරිභෝජනය කළ අමුද්‍රව්‍ය වල පිරිවැය. ඊට පස්සේ පරිභෝජනය කළ අමුද්‍රව්‍ය වල පිරිවැයට යටින් සාමාන්‍යයෙන් පේඩි 3ක් 4ක් උපරිම තියාගන්න. හරි. පරිභෝජනය කළ අමුද්‍රව්‍ය වල පිරිවැයට යටින් පේඩි 3ක් 4ක් උපරිම තියාගන්න. මොකද ඍජු ශ්‍රමය සහ ඍජු වෙනක් කියන්නේ. හරි. ලියන්න ඉඩ තියලා අපි හෙඩින් එක දානවා නිෂ්පාදන පොදුකාරය. නිෂ්පාදන පොදුකාරය. නිෂ්පාදන පොදුකාරය.
නිෂ්පාදන පොදුකාර පිරිවැයටත් සාමාන්‍යයෙන් පේලි 6ක් 7ක් උපරිම තියලා නිෂ්පාදන පොදුකාර පිරිවැයට යටින් පේලි 6ක් 7ක් තියලා හරි මෙතන යටින් අපි ආරම්භක නොනිමි එකතු කරා අවසන් නොනිමි අඩු කරා හරි ආරම්භක නොනිමි එකතු කරා අවසන් නොනිමි අඩු කරා ආරම්භක නොනිමි එකතු කරා ආරම්භක නොනිමි එකතු කරා අවසන් නොනිමි අඩු කරා දෙවෙනි කොලම පළවෙනි කොලම අවසානයේ එන උත්තරේ අපි කියන්නේ මුළු නිෂ්පාදන පිරිවැය කියලා. අවසානයේ එන උත්තරයක් ඕකට අපි කියන්නේ මුළු නිෂ්පාදන පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය. හරි. මුළු නිෂ්පාදන පිරිවැය. හරි. දැන් මෙතෙන්ට වෙනකන් ටික ඔයාලට මතකයි. සාමාන්‍යයෙන් විභාග ප්‍රශ්නෙක අර නොනිමි කියන එක ඔයාලට මතකයි නේද? නොනිමිත ඔගය කියන එක අගය කරන්න පුළුවන් එක පදනමක් තමයි ප්‍රාථමික පිරිවැය පදනම. දෙක මුළු නිෂ්පාදන පිරිවැය පදනම. විභාග ප්‍රශ්නෙක නොනිමිතොග අගය කරන්න ඕන පදනම කියලා නැත්නම් නොනිමිතොග අගය කරන්නේ මුළු නිෂ්පාදන පිරිවැය පදනමට. ඒ කියන්නේ නිෂ්පාදන පොදුකාර පිරිවැය යටින් තමයි ආරම්භක නොනිමි එකතු කරලා අවසන් නොනිමි අඩු කරන්නේ. හැබැයි ගාන කිව්වනම් නොනිමිතොග අගය කළ යුත්තේ ප්‍රාථමික පිරිවැයට කියලා. එහෙනම් මේ ආරම්භක නොනිමි සහ අවසන් නොනිමි කියන මේ දෙකම අපි ලියන්නේ මෙතන යටින් නෙවෙයි නිෂ්පාදන පොදුකාර පිරිවැයට උඩින් මේ හෙඩින් එකට උඩින්. පැහැදිලිනේ? right. එහෙනම් මෙතන අපි ලියමු ඊළඟට ගානේ පළවෙනි කොටසේ ඉල්ලනෝනේ ආදායම් ප්‍රකාශනය. මෙතන ලියන්න අංජන ව්‍යාපාරයේ දෙදාස් 25/12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය ගාන දහස් ආදායම් ප්‍රකාශනය right. ආදායම් ප්‍රකාශනය ලියද්දී අපි සාමාන්‍ය විදිහටම මාත් එක්ක ලියමු. ආදායම් ප්‍රකාශනය අපි උඩින්ම ලියන්නේ විකුණුම්නේ. ලියන මාත් එක්ක විකුණුම්. විකුණුම්. හරි. විකුණුම්. විකුණුම් වලින් අපි අඩු කරනවා ආපසු එව්. මේ ගානේ ආපසු එව් නෑනේ. ඒ නිසා ලියන්න එපා ආපසු එව්. හරි. කාල්නාස් තියෙන වැඩ. එහෙනම් කෙලින්ම අඩු කරන්න විකුණුම් පිරිවැය PP විකුණුම් පිරිවැය මාත් එක්ක ලියමු විකුණුම් පිරිවැය සර් මූල ප්‍රකාශනයේදී ඉල්ලලා තියෙන තුන්වෙනි ප්‍රශ්නේ. මොකද තුන්වෙනි ප්‍රශ්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ නෙමෙයි. ඔව් මූල්‍ය තත්ත්ව ප්‍රකාශන උද්ෘතයන්වත් ඉල්ලනවා තත්ත්ව ප්‍රකාශනයේ නෙමෙයි ඉල්ලලා තියෙන්නේ. ඔව් නෑ පළවෙනි කොටස ඉල්ලන්නේ නිෂ්පාදන පිර ලේඛනය හා ආදායම් ප්‍රකාශනයනේ. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ උද්ෘතයන්වත් මම රෝල් කරනවා යටින්. හරි. හරිනේ? යටින් රෝල් කරනවා. විකුණුම් පිරිවැය යටතේ ඉස්සෙල්ලම ආරම්භක නිමි. ලියන්නේ ආරම්භක නිමි කියලා. ආරම්භක තොග කියලානේ අපි ලියුවේ වෙනදා. ඒතර ආරම්භක තොග කියලා ලියන්නේ නැහැ. සාමාන්‍යයෙන් වෙළඳසලක තියෙන්නේ නැත්නම් භාණ්ඩ
මේ විකුණන්නේ නිමිතොගනේ. එතකොට නිෂ්පාදන ව්‍යාපාරයක අර විකුණුම් පිරිවැය යටතේ වෙනම නිශ්චිත වශයෙන් ලියන්න නිමි කියලා. ආරම්භක නිමි. හරිද? ආරම්භක නිමි. හරිද? ආරම්භක නිමි. ඊට පස්සේ මේකට එකතු කරනවා මෙන්න මේ නිෂ්පාදනාගාරයේ හදලා ඉවරෙච්ච භාණ්ඩවලට ගියපු මුළු නිෂ්පාදන පිරිවෙන්. ඇයි? මෙතන ළමයි ෆැක්ටරි එකේ හදලා ඉවර වෙච්ච භාණ්ඩවල මුළු නිෂ්පාදන පිරිවෙන මේ තියෙන්නේ. ඒතර ෆැක්ටරි එකේ භාණ්ඩ ටික හදලා ඉවර වෙච්ච ගමන් ඒ ටික වෙළඳසැලට මාරු කරන විකුණන්න කියලා. එහෙනම් ආරම්භක නිමි වලට යටින් අපි එකතු කරනවා නිෂ්පාදන පිරිවෙන්. නිෂ්පාදන ව්‍යාපාරයක නම් එකතු කරන්නේ නිෂ්පාදන පිරිවෙන්. මොකද මේගොල්ලෝ භාණ්ඩ තමන්ම නිෂ්පාදනය කළා තමයි විකුණන්නේ. ඒතර තමන්ම නිෂ්පාදනය කරපු භාණ්ඩවල නිෂ්පාදන පිරිවෙන් තමයි එතෙන්ට එකතු කරන්නේ. පැහැදිලිද? එතකොට ආරම්භක නිමි වලට නිෂ්පාදන පිරිවෙන් එකතු කරා. හරි? ඊළඟට ඔයා මෙන්න මේකට ඔයා පොයින්ට් අවුට් කරගන්න සමහර නිෂ්පාදන ව්‍යාපාර විසින් තමන්ම භාණ්ඩ නිෂ්පාදනය කළත් වෙළඳසැලේ විකුණනවා. හැබැයි ඒ නිෂ්පාදන ව්‍යාපාර සමහර වෙලාවට පිටින් භාණ්ඩ අරගෙනත් විකුණනවා. ඒ කියන්නේ නිමි භාණ්ඩ පිටිනුත් ගන්නවා. දැන් උදාහරණයක් විදිහට ළමයි DSI ෆැක්ටරි එක ගත්තොත් DSI ෆැක්ටරි එකේ ඒ සේල්ස් අවුට්ලට්ස් වල ඒගොල්ලෝ නිෂ්පාදනය කරලා ඒ කියන්නේ DSI ෆැක්ටරි එකේ හදලා නිෂ්පාදනය DSI ෆැක්ටරි එකේ හදලා විකුණන සපත්තුත් තියෙනවා. සමහර වෙලාවට ඒගොල්ලෝ පිට කම්පැනි ලව්ව හදවලා ඒගොල්ලන්ගේ නම ගහලා විකුණන සපත්තුත් තියෙනවා. හරිද? එතකොට නිෂ්පාදන ව්‍යාපාරයක් සමහර වෙලාවට නිමිතක පිටින් අරගෙනත් විකුණනවා. ඒතකොට නිමි ගැනුම් තියනවා නම් නිමි ගැනුම්නුත් එකතු කරනවා. ගොඩක් වෙලා නිමි ගැනුම් අඩුයි. හරිද? නිමි ගැනුම් තියනවා නම් ඒකත් එකතු කරනවා. හරිද? ඊට පස්සේ ගානේ අඩු කරනවා පෙළයක් පිට තියලා අවසන් නිමි. අවසන් නිමි. හරිද? ඒතර ආරම්භක නිමි වලට නිෂ්පාදන පිරිවෙන් එකතු කරා, නිමි ගැනුම් තියනවා නම් ඒක එකතු කරා, අවසන් නිමි අඩු කරා මෙන්නේ විකුණුම් පිරිවෙන්. එහා පැත්තේ කොලම් එකෙන් විකුණුම් පිරිවෙන් දාගන්න. වරහන් විකුණුම් පිරිවෙන්. එතකොට එන්නේ රජෝ දල ලාභය. දල්ලාභ. පැහැදිලිද සීන් එක? නිෂ්පාදන ව්‍යාපාරයක විකුණුම් පිරිවැය හොයන ෆෝමැට් එක පොඩ්ඩක් වෙනස්. චුට්ටක් වචන පොඩි අලුත් ගතියක් තියෙනවා. එහෙනම් මට කියන්න ඉක්මනට නිෂ්පාදන ව්‍යාපාරයක විකුණුම් පිරිවැය හොයන්නේ කොහොමද? ආරම්භක නිමි වලට මේ ෆැක්ටරි එකේ මුළු නිෂ්පාදන පිරිවැය එකතු කරා. නිමිතොග ගැනුම් තියෙනවා නම් ඒකත් එකතු කරා. ෆැක්ටරි එකේ වෙළඳසැලේ ඉතුරු වෙලා තියෙන අවසන් නිමි ටික අඩු කරා. එතකොට එන්නේ විකුණුම් පිරිවෙන්. පැහැදිලිද සීන් එක? right. ගානේ දෙවෙනි කොටසේ ඉල්ලන්නේ තොග සම්බන්ධයෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය උද්දෘත. හරිද? ඔයා චූටි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් පේලි 5කට විතර පල්ලෙහා ටූල් කරගන්න. පේලි 5කට විතර මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පෙන්න ගන්න. පෙළි 5කට විතර පල්ලෙහාට ටූල් කරගන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. උද්දෘත විතරයි පෙන්වන්නේ. ඒ කියන්නේ ඕන ටික පෙන්වන්න. හරිද? ඕකේනේ. මෙන්න මෙතන ඔයාට අලුත් දෙයක් නේ. එක මතක තියාගන්න. විකුණුම් පිරිවෙන් හොයන විදිය. right. එන ළමයි ගාන පටන් ගමු අතිරේක තොරතුරු වලින්.
හරි. අතිරේක තොරතුරු අංක 1. 2025/1 දින සිට යන්ත්‍ර පැවති අතර එම යන්ත්‍රවල සුම්බුන් අගය රුපියල් 200කි. යන්ත්‍ර සරල මාර්ගමය මත වාර්ෂිකව 10% බැගින් ක්ෂය කරන ලබයි. ළමයි එයි මේ දෙන්නේ යන්ත්‍ර ක්ෂය හොයාගන්න. ළමයි යන්ත්‍ර ක්ෂය කියන්නේ ෆැක්ටරි එකේ වියදමක්. මොකද යන්ත්‍ර තියෙන්නේ ෆැක්ටරි එකේ. එහෙනම් යන්ත්‍ර ක්ෂය අපි හොයාගෙන ඒක නිෂ්පාදන පොදුකාර පිරිවෙ යටතේ ලියා ගන්න වෙනවා. බලන යන්ත්‍රවල පිරිවැය ගානි මේ ලිස්ට් එකේ දීලා තියෙන යන්ත්‍රවල පිරිවැය රුපියල් 1000යි. එහෙනම් ඔයාට ඉස්සරහින් ඔය අතිරේක තොරතුරේ පළවෙනි අතිරේක තොරතුරේ ඉස්සරහා පෙර වැඩක් දාගන්න යන්ත්‍රශය සමානයි පිරිවැය 1000යි. පිරිවැය 1000න් සුම්බුන් අගේ 200 අඩු කරා ඒක අවුරුද්දට 10 ගානේ ෂේ කරා. අපි ගිනුම් තියෙන අවුරුද්දකට යන්ත්‍රශය හරිනේ යන්ත්‍රශය. එහෙනම් 1000න් 200ක් අඩු කරා 800යි. 800න් 10ක් කියන්නේ 80යි. එහෙනම් යන්ත්‍රශය හොයාගත්තා මේ අවුරුද්දේ 80ක්. ළමයි යන්ත්‍රශය කියන්නේ ෆැක්ටරි එකේ වියදමක්. යන්ත්‍ර තියෙන්නේ හැම වෙලාවෙම මතක තියාගන්න ෆැක්ටරි එකේ. යන්ත්‍ර මැෂිනරි තියෙන්නේ ෆැක්ටරි එකේ. ඒතර යන්ත්‍ර සම්බන්ධ ෂය ෆැක්ටරි එකේ වියදමක්. ඒක නිෂ්පාදන පොදු කාර්යයක්. නැ යන්ත්‍ර ෂය සිංහල දාන 80යි. යන්ත්‍ර ෂය 80යි. හරිද? ළමයි දෙවෙනි බුලට් එක 2025/12/31 දිනට ඒ කියන්නේ අවුරුද්දේ අග දවසට උපචිත වක්‍ර වැටුප් 30යි. ඔයාට පේනවද ওই ලිස්ට් එකේ උඩ ලිස්ට් එකේ වක්‍ර වැටුප් තියෙනවා 320ක්. ඒ තියෙන්නේ ගෙවපු ප්‍රමාණය. එහෙනම් 320ට 30ක් එකතු වෙනවා. වක්‍ර වැටුප් ටික එකක් දාන්න. පෙන්න ගන්න 320 ගාව ධන 30යි කියලා. වක්‍ර වැටුප් 320ක් තියෙනවා ධන 30ක් දාන්න. එහෙනම් ටික දැම්මනේ වක්‍ර වැටුප්. එහෙනම් අපි දාන්නේ වක්‍ර වැටුප් 320ට 30ක් එවන්න ඕන ටිකක් එකතු කරලා 350යි. වක්‍ර වැටුප් 350. නිෂ්පාදන පොදු කාර්යය. පැහැදිලිනේ? right. ඊට පස්සේ හානි වූ අමුද්‍රව්‍ය වල පිරිවැය 100යි. ළමයි හානි වෙච්ච අමුද්‍රව්‍ය නම් කෙලින්ම අමුද්‍රව්‍ය ගැනුම් වලින් අඩු කරන්න ඕන. මොකද ගැනුම් බැර වෙනවා. හානි වුණාන් පස්සේ 100යි. හතරවෙනි බුලට් එක 12/31 දිනට ඉදිරියට ගෙවූ කම්හල් රක්ෂණ 20යි. ඔයාලට පේනවද ඔය ලිස්ට් එකේ කම්හල් රක්ෂණ 120ක් තියෙනවා. ඒතර ඔය 120න් 20ක් වැඩිපුර ගෙවපු ටික. එහෙනම් මේ 20 වැඩිපුර ගෙවුව ටික අයින් කරන්න ඕන. එහෙනම් කම්හල් රක්ෂණ 120 ගාවින් ඍණ 20ක් දාගන්න. ටික එකක් දාගන්න. එහෙනම් කම්හල් රක්ෂණ 120න් 20ක් අඩු කරගන්න. ඒ කියන්නේ 100යි. නිෂ්පාදන පොදු කාර්යය. නිෂ්පාදන පොදු කාර්යය. හරි. ඔච්චරයි නේද ළමයි? හරි. එතකොට වැඩිපුර ගෙවපු රක්ෂණ එක අඩු කරා ඒව ටිකේ. එන්න ලිස්ට් එකට දැන් උඩ 1/1 දිනට තොග දීලා තියෙන අමුද්‍රව්‍ය 150යි. ඒ කියන්නේ ආරම්භක අමුද්‍රව්‍ය 150. ආදන්න ආරම්භක අමුද්‍රව්‍ය අපි ලියන්නේ දෙවෙනි කොලම් එකේ 150යි. ලිව්වා. 1/1 නොනිමි කියන්නේ ආරම්භක නොනිමි. ආරම්භක නොනිමි මෙන්න මේ ආරම්භක නොනිමි කෙලින් පළවෙනි කොලම් එකේ දාගන්න 50යි. පළවෙනි කොලම් එකේ
නිමිතොග තියෙනවා 180ක්. ළමයි නිමිතොග නිමි තියෙන්නේ වෙළඳ සැලේ. නිමිතොග තියෙන්නේ ෆැක්ටරි එකේ නෑ. නිමි කියන්නේ මුළුමනින්ම හදපුවානේ. ඒතකොට නිමිතොග තියෙන්නේ වෙළඳ සැලේ. ඒතකොට නිමිතොග සම්බන්ධ විස්තර ඔක්කොම යන්නේ මෙන්න මෙතනට. එහෙනම් ආරම්භක නිමි 180යි. මෙන්න මෙතනින් දාගන්න. පළවෙනි කොලම් එකේ. ආරම්භක නිමි 180යි. හරිද? ළමයි ඊළඟ ඉන්ධන තියෙනවා 50ක්. ඔන්න ඔතන ඔයා පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඉන්ධන. ළමයි ඉන්ධන ඕන වෙන්නේ යන්ත්‍රවලටනේ ප්‍රධාන වශයෙන්. ඔයා චූටි ඉන්ධන ගිණුමක් ගහන්නකෝ. එයාට තේරෙයි මේ ගිණුම ගැන කියලා. ඉන්ධන අවුරුද්දේ මුල 50යි. මේ බලන්න. පෙර වැඩක් දාගන්න ඉන්ධන කියලා ගිණුමක්. ඉන්ධන කියලා චූටි ගිණුමක් දාගන්නකෝ. ඉන්ධන කියන්නේ ඇසෙට් එකක්. අවුරුද්දේ මුල ඉන්ධන තියෙනවා 50ක්. ඊගේ කියලා දාන්න 50ක්. ඊගේ ඉන්ධන 50යි. චූටි පෙර වැඩ ගිණුමක් දාගන්න. කියලා දෙන්නම්. හරි? right. එන්න ඊළඟ අමුද්‍රව්‍ය ගැනුම් 3000යි. ඇයි ගිණුම ගැහුවේ කියන එක මට තේරෙයි. පොඩ්ඩක් ඉන්න. අමුද්‍රව්‍ය ගැනුම් 3000යි. ඒතර අමුද්‍රව්‍ය ගැනුම් අපි ලියන්නේ සාමාන්‍යයෙන් අමුද්‍රව්‍ය ගැනුම් කෙලින් පළවෙනි කොලම් එකේ. අමුද්‍රව්‍ය ගැනුම්. හරි. ඊට පස්සේ රිජිස්ට්‍රම පිරිවැය 1200යි. රිජිස්ට්‍රම පිරිවැය ලියන්නේ පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැයට යටි. රිජිස්ට්‍රම පිරිවැය 1200යි. 1200යි. හරි. ඍජු වෙනත් වියදම් යන්නේ රිජිස්ට්‍රම පිරිවැයට යටි. ඍජු වෙනත් 600යි. ඍජු වෙනත් 600යි. හරි. ඊට පස්සේ ඉන්ධන ගැනුම් 100යි. තමයි හොඳට අහගන්න. ඉන්ධන සම්බන්ධයෙන් අපි ගිණුමක් ගැහුවානේ. ඒතර ඉන්ධන ගත්තනම් මුදල් බැර ඉන්ධන ගිණුම හර 100යි. ඉන්ධන හර කරගන්න මුදල් කියලා 100ක්. ඉන්ධන හර කරගන්න මුදල් කියලා 100ක්. මූ කියලා දාන්න. කෙටියෙන් දාන්න. ඊට පස්සේ කම්හල් ගොඩනැගිලි කුලී 100යි. කම්හල් ගොඩනැගිලි කුලී නිෂ්පාදන පොදු කාර්යයක්. කම්හල් ගොඩනැගිලි කුලී 100යි. යන්ත්‍ර අලුත්වැඩියා 200යි. නිෂ්පාදන පොදු කාර්යයක්. නිෂ්පාදන පොදු කාර්යයක්. හරි. ඊළඟට වක්‍ර වැටුප් අපි දැම්මා මෙතන වාට මතකයි. කම්හල් රක්ෂණ දැම්මා. ඊට පස්සේ යන්ත්‍ර පිරිවැය අපි දාන්නේ නැහැ. යන්ත්‍ර පිරිවැය යන්නේ ඇත්තට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනේ. ඒ මත අපේ ෂෙයා ටික මෙතන දාගත්තා. යන්ත්‍ර ෂෙයා. විකුණුම් 6480යි. මෙන්න මේ ආදායම් ප්‍රකාශනයේ විකුණුම් කෙලින් ලියන්න 6480. 6480. හරිද? ළමයි 12.31 දිනට තොග. 12.31 දිනට තොග වර්ෂ අවසානයේ රුපියල් 140ක් තියෙන අමුද්‍රව්‍ය. ළමයි වර්ෂ අවසාන අමුද්‍රව්‍යනේ. ඔන්න ඔයා පරිස්සම් වෙන්න. අවසාන අමුද්‍රව්‍ය තොග 140 නිෂ්පාදන පිරිවැය හාදී මෙන්න මෙතනින් අඩු වෙනවා. අවසාන අමුද්‍රව්‍ය 140. හරි. ඒ වගේම හොඳට අහගන්න. අවසන් අමුද්‍රව්‍ය තොගය නිෂ්පාදන පිරිවැය ලේඛනය අඩු කරනවත් එක්කම
අවසන් දවසේ අමුද්‍රව්‍ය කියන්නේ අවසන් දිනට මේ ව්‍යාපාරයට වත්කමක්. අවසන් දිනට මේ ව්‍යාපාරයට වත්කමක්. එහෙනම් ඒක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් යටතේ ලියන බලා ගන්න හොඳට. ඒතර අවසන් දවසේ අමුද්‍රව්‍ය කියන්නේ අවසන් දිනට ව්‍යාපාරයේ වත්කමක්. එතකොට තොගේ කියලා ලියලා අමුද්‍රව්‍ය කියලා යටතේ ලියමු. අමුද්‍රව්‍ය. මොකද තොගේ යටතේ තමයි අමුද්‍රව්‍ය ලියන්නේ. මොකද මේ නිෂ්පාදන ව්‍යාපාරයක ළමයි තොග ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. අමුද්‍රව්‍ය, නොනිමි, නිමි. එතකොට වර්ෂ අවසාන අමුද්‍රව්‍ය 140 පළවෙනි කොලම් එකට දැම්මත් අවුලක්. 140. පැහැදිලිනේ? එතකොට වර්ෂ අවසාන අමුද්‍රව්‍ය එතනින් අඩු කරා ඒකම අවසාන අමුද්‍රව්‍ය වත්කමක් නිසා අවසන් දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ජංග වත්කම් යටතේ තොගය කෙලින් අමුද්‍රව්‍ය කියලා දැම්මා 140. හරිද? හරි. ඊට පස්සේ නොනිමි තොගය වර්ෂ අවසානයේ 30යි. ඔන්න එතනත් ඔයා පරිස්සම් වෙන්න. අවසන් නොනිමි කෙලිමාදන්න නිෂ්පාදන ක්‍රියාලේඛනයෙන් අඩු කරා 30ක්. යටින් අඩු කරා. හරි. ඒ වගේම අවසන් නොනිමි කියන්නේ තමයි ව්‍යාපාරයට වර්ෂ අවසාන දවසට වත්කමක්. එතකොට අවසන් නොනිමි තොගය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තොගේ යටතේ රුපියල් 30ක් කියන්න ඕනේ. 30ක්. පැහැදිලිද? 30ක්. හරි. ඊට පස්සේ වර්ෂ අවසාන නිමි 200යි. වර්ෂ අවසාන නිමි තමයි හොඳට අහගන්න. නිමි තොග තියෙන්නේ නිෂ්පාදනාගාරේ නැහැ. මේ නිෂ්පාදන ක්‍රියාලේඛනයේ හදන්නේ නිෂ්පාදනාගාරය වෙනුවෙන්. ෆැක්ටරි එක වෙනුවෙන්. ඒතර ෆැක්ටරි එකේ තියෙන ප්‍රධාන වශයෙන්ම අමුද්‍රව්‍යයි නොනිමි කියන තොග වර්ග දෙක. ෆැක්ටරි එකේ තියෙන්නේ අමුද්‍රව්‍ය තොගය සහ නොනිමි තොගය කියන තොග වර්ග දෙක. නිමි තොග තියෙන්නේ හොඳට මතක තියාගන්න වෙළඳ සැලේ. ඒතර නිමි තොග යන්නේ මෙතන ආදායම් ප්‍රකාශනයේ උඩ කොටසට. පැහැදිලිද? එහෙනම් අවසන් නිමි 200යි. 200 මෙතනින් අඩු කරා අවසන් නිමි කෙලින්. ඒ වගේම අවසන් නිමි කියන්නේ රජෝ වර්ෂ අවසාන දිනට වත්කමක්. ඒක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයටත් එන්න ඕන. ඒක වර්ෂ අවසානයේ වත්කමක් නිසා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයටත් එන්න ඕන. පැහැදිලිනේ? right. ඊළඟට 12.31 දිනට ඉන්ධන තොගය 70යි. හොඳට අහගන්න. 12.31 ඉන්ධන. ළමයි ඉන්ධන සම්බන්ධයෙන් අපි ගිණුමක් ගැහුවනේ. ඒතර 12.31 ඉන්ධන කියන්නේ මේ ගානේ වර්ෂ අවසාන ඉන්ධන. එතකොට වර්ෂ අවසාන ඉන්ධන මේ ඉන්ධන ගිණුමේ අනිවාර්යයෙන්ම හරට එන්න ඕන වත්කමක් නිසා. වර්ෂ අවසාන ඉන්ධන වර්ෂ අවසාන දිනට වත්කමක් නිසා ගිණුමේ ඊගේ හරට එන්න ඕන පාගේ බැර පැත්තෙන්. මම කියන දේ තේරෙනවද? ඊගේ හරට එන්න ඕන 70ක් පාගේ බැර පැත්තෙන්. ඒ වර්ෂ අවසාන වත්කම් ගිණුමේ ඊගේ හර ඉදිරියට හරට එනවා පාගේ බැර පැත්තෙන්. දාන්න. හරි. එහෙනම් ඊගේ හරට දාන්නේ මේ ඉන්ධන තොගය වර්ෂ අවසානයේ වත්කමක් නිසා. එහෙනම් මේ ඉන්ධන තොගයත් වර්ෂ අවසානයේ වත්කමක් නිසා මේ ගිණුමේ ලියනවත් එක්කම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තියන්න ඕන. ඉන්ධන 70යි. වර්ෂ අවසාන ඉන්ධන වත්කමක් සමූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඉන්ධන. හරි. දැන් ඔයා හොඳට බලා ගන්න. මේ ඉන්ධන ගිණුම දැන් බලා ගන්න. වර්ෂයේ මුල ඉන්ධන තිබ්බ රුපියල් 50ක. හොඳට අහගන්න. වර්ෂයේ මුල දවසේ තිබ්බ ඉන්ධන රුපියල් 50ක.
ගත්ත මේ අවුරුද්දේ රුපියල් 100ක ඉන්ධන. එහෙනම් මේ අවුරුද්දේ ඉන්ධන ඔක්කොම තියෙනවා 150ක්. ඉන්ධන මේ අවුරුද්ද පුරාවට තිබුණා 150ක්. රුපියල් 150ක ඉන්ධන තොගයක් තිබුණා. මේ තිබුණු 150ක ඉන්ධන තොගෙන් ඉතුරු වුණේ 70ක ඉන්ධන වර්ෂ අවසානයේ. ඉතුරුනේ 70ක ඉඳන නම් අපි පාවිච්චි කරලා තියෙනවා ෆැක්ටරි එකේ රුපියල් 80ක ඉඳන. මට තේරෙනවද? රුපියල් 80ක ඉඳන අපි පාවිච්චි කරලා තියෙනවා. ඔන්න මම අයිමත් කියනවා. අවුරුද්දේ මුල 50ක ඉඳන තිබ්බා. මේ අවුරුද්දේ තව 100ක ඉඳන ගත්තා. එහෙනම් ෆැක්ටරි එකේ ඔක්කොම තිබිලා තියෙනවා 150ක ඉඳන. හැබැයි වර්ෂ අවසානයේ ඉතුරුනේ රුපියල් 70ක ඉඳන. එහෙනම් ෆැක්ටරි එකේ පාවිච්චි කරලා තියෙනවා රුපියල් කීයක ඉඳනද? 80ක ඉඳන. එහෙනම් මේ 80ක ඉඳන ටික නිෂ්පාදන පිරිවැයක්. ඒ නිසා මේක නිෂ්පාදන ගිණුමට ගෙනියනවා. ඒ නිෂ්පාදන ක්‍රියා ලේඛනයට ගෙනියනවා. මෙතන ඔයා ලියන්න නිෂ්පාදන ගිණුම කියලා. ඒ නිෂ්පාදන පිරිවැය ලේඛනයේ ගිණුමක් විදිහට හැදුවම අපි කියන්නේ නිෂ්පාදන ගිණුම. නිෂ්පාදන ගිණුම. නිෂ්පාදන පිරිවැය ලේඛනයේ ගිණුමක් විදිහට හැදුවම අපි ඒකට කියන්නේ නිෂ්පාදන ගිණුම කියලා. හරිද? එහෙනම් මෙතන 80ක් එනවා. මේක ෆැක්ටරි එකේ වියදමක්. නිෂ්පාදන ගිණුම කියලා යන්නේ එතන 80 කොට දාලා. එහෙනම් ඔයි තියෙන්නේ ඉන්ධන වියදම්. ඉන්ධන වියදම් 80යි. පැහැදිලිද සීන් එක? එතකොට අපි පාවිච්චි කරලා තියෙන 80ක ඉන්ධන අර පාවිච්චි කරපු 80ක ඉන්ධන කියන්නේ අපේ ෆැක්ටරි එකේ ඉන්ධන වියදම. ඉන්ධන වියදම් කියලා දැන්. එච්චරයි. දැන් ඔයා තුලනය කරගෙන එන්න. 3000න් 100ක් අඩු කරා. එතකොට උත්තරේ එනවා 2900යි. 2900යි. 2900ට 150 එකතු කරා 3050යි. 3050න් අවසාන අමුද්‍රව්‍ය 140 අඩු කරාම උත්තරය 2910යි. 2910යි. අපි ඔකට කියන්නේ පරිභෝජනය කළ අමුද්‍රව්‍ය වල පිරිවැය. ඔකට මේ 1200යි 600 එකතු කරා එතකොට 1800යි. ඔකට කියන්නේ ප්‍රාථමික පිරිවැය. බලන්න කීයද කියලා. ප්‍රාථමික පිරිවැය. හරදාස් 710යි. අසුවයි එතන නිෂ්පාදන පොදුකාර පිරිය ටික එකතු ගන්න. නමසේ 10 නේද? හාරදාස් 710යි 910යි උත්තරය 5620යි. 50න් 30ක් අඩු කරාම තමයි 50න් 30ක් අඩු කරාම ධන උත්තරයක් එන්නේ. 50න් 30ක් අඩු කරාම ධන 20යි. එතකොට දාන්නේ මෙතන ධන 20. 50න්
නිෂ්පාදන පිරිවැය 5640යි. මුළු නිෂ්පාදන පිරිවැය 5640යි. හරිද? ඔන්නෝයි 5600ක නිෂ්පාදන පිරිවැය රජු මෙන්න මෙතන වෙළඳ ආදායම් ප්‍රකාශනයේ නිෂ්පාදන පිරිවැය යටින් ලියනවා. නිෂ්පාදන පිරිවැයට කෙලි 5640. මුළු නිෂ්පාදන පිරිවැය මෙන්න මේ ආදායම් ප්‍රකාශනයේ මෙන්න මෙතන නිෂ්පාදන පිරිවැයට කෙලින් ලියනවා. නිමිගැනුම් නැහැ. ඒ කියන්නේ මේ ව්‍යාපාරයේ ළමයි තමන් නිෂ්පාදනය කරන භාණ්ඩම තමයි වෙළඳසැලේ විකුණන්නේ. නිමිගැනුම් නැහැ. හදිසියක් ගානක නිමිගැනුම් රුපියල් මෙච්චරයි කියලා දුන්නොත් එයාගේ මෙතනින් දාගන්න. හරි? එහෙනම් මෙතන උත්තරය 5820යි 200ක් අඩු කරා 5620යි 5620යි. දල ලාභය 860යි 860යි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උද්දෘත පෙන්වද්දි මෙන්න මෙතන ඔයා මේක ඕන එකතු කරලා පෙන්නන්න. තොග ටික එකතු බලන්න කීයද කියලා. 440ක් එනවා. තොග ටික එකතු. හරි? තොග ටික එකතුව 440ක් එනවා. හරිද? අට පැහැදිලි නේද දැන් මේ ගාන? කවුරු හරි කෙනෙක්ට අපැහැදිලි නම් මට මැසේජ් එකක් දාන්න මොනවා හරි ගැටලුවක් තියෙනවා. අර මේ ගානේ පොඩි අලුත් දෙයකට තිබ්බේ මෙන්න මෙතන. මූල්‍ය තත්ත්ව ප්‍රකාශන උද්දෘත. ඒතර මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උද්දෘත යටතේ අලුත් දෙයකට තියෙන්නේ නිෂ්පාදන ව්‍යාපාරවල තොග යටතේ මේ වගේ වර්ග කරලා දක්වන්න ඕන. අමුද්‍රව්‍ය වර්ෂ අවසානයේ කොච්චරක්ද? නොනිමි තොග කොච්චරක්ද? නිමි තොග කොච්චරක්ද? නැත්නම් අනිකුත් තොග තියෙනවා නම් කොච්චරක්ද කියලා දක්වන්න ඕන. මේ ගානේ අර ඉන්ධන සීන් එකත් ඔලුවට ගන්න. ඒක ටිකක් අලුත් ගැදපීමක්. ඔච්චරයි. බලන්න ඕකේද කියලා. හරි. බලන්න ළමයි විනාඩියක් දෙකක් දෙන්න ආකෘතිය ඕකේද කියලා. ඕකේ. ගාන හරි. ළමයි ඊළඟට ඔයා මෙතන ළමයි කහලා තියෙනවා උපචිත වක්‍රවැටුප මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පෙන්වන්නේ නැද්ද කියලා. ළමයි මෙහෙමයි. දැන් මේ ප්‍රශ්නේ අහන්නේ ගානේ බලන්න අවශ්‍ය වන්නේ පොඩ්ඩක් දෙක. තොග සම්බන්ධයෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය උද්දෘතන ඉල්ලන්නේ. හරිද? අවශ්‍ය වන්නේ වල දෙකේ ඉල්ලන්නේ තොග සම්බන්ධයෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශ උද්දෘත. ඒතර තොග සම්බන්ධ විස්තර විතරක් පෙන්වනවා නම් ගානේ හරි. මං කියන දේ පැහැදිලිද? තොග සම්බන්ධ උද්දෘත විතරයි ඉල්ලන්නේ. පැහැදිලි? ඒතර උපජිත වක්‍රවැටු ඉදිරියට ගෙවූ අර කම්හල් රක්ෂණ ඒවා පෙන්වන්න අවශ්‍ය නැහැ. ඕනනම් අන්ඩර්ලයින් කරන්න තොග සම්බන්ධයෙන් අවශ්‍ය වන්නේ වල දෙක තොග සම්බන්ධයෙන්
උද්දෘත විතරයි ඉන්න. හොඳයි. හොඳ ප්‍රශ්නයක්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න ළමයි මෙසේජ් එකක් දාන්න. ඊළඟට ඔයා හරව ගන්න ටියුට් එකේ අර හිස්තැන් යටතේ තව පොඩි තැනක් පුරවන්න තියෙනවා. හරි. හරව ගන්නකෝ පිටු අංක 3. පිටු අංක 3 බලන්න උඩ නිෂ්පාදන ව්‍යාපාරයක දැකිය හැකි තොග වර්ග 3කි. හරිද? දැකින්න පුළුවන් තොග වර්ග 3ක් තියෙනවා. එක අමුද්‍රව්‍ය තොග ඒ යටතේ උදාහරණ ලියා ගන්නකෝ. උදාහරණ ස්පේස් එකේ ලීබඩු ආයතනයක ඇති දැව තොගය කමා පාවහන් නිෂ්පාදන ආයතනයක ඇති සම් කියන්නේ රබර්. පාවහන් නිෂ්පාදන ආයතනයක ඇති සම්. ඊට පස්සේ නොනිමි තොග යටතේ නොනිමි තොග කියන්නේ තාම නිෂ්පාදනය වෙමින් පවතින තොග. උදා ලීබඩු ආයතනයක නිෂ්පාදනය වෙමින් පවතින අල්මාරියක්. ලීබඩු ආයතනයක නිෂ්පාදනය වෙමින් පවතින අල්මාරියක්. ඊට පස්සේ නිමි තොග යටතේ ලීබඩු ආයතනයක නිම කර ඇති අල්මාරියක්. නිම කර ඇති අල්මාරියක්. right. okay නේද? right. මම ස්ක්‍රීන් එක stop share කරා. හරි. right. ඒ සම් කියන්නේ රබර් ඈ. වරහන් ඇතුලේ මම දාලා තියෙනවා රබර්. right. ඊළඟ ගාන. අවසාන ගාන ටියුට් එකේ ඉක්මනට අපි හදමු. ගානේ අභ්‍යාස අංක 4 ටියුට් එකේ. අභ්‍යාස අංක 4 ඉල්ලන්නේ බලන අවශ්‍ය වන්නේ සංක ව්‍යාපාරයේ 2025-12-31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන පිරිවැය ලේඛනය හා ආදායම් ප්‍රකාශනය දෙකම ඉල්ලනවා. ඒතර දෙකම රෝල් කරගන්න ඕන. ඊට පස්සේ දෙක ඒකකයක නිෂ්පාදන පිරිවැය කීයද? ඊට පස්සේ 12-31 දිනට අවසන් නිමිතොගේ පිරිවැය කීයද? හරි. විනාඩියක් දෙන්න කියව ගන්නකො මොනවද තියෙන විස්තර කියලා. ඊට දීලා තියෙනවා සංක ව්‍යාපාරයේ 12-31 දිනෙන් අවසන් වර්ෂයට තොරතුරු. ඉලක්කම් තියෙන 10 වලින් හරි. ගානේ වට පේනවද මේ ඔය ප්‍රචාරණ ණය පොලී වගේ ඒවා දීලා තියෙනවා. ලද වට්ටම්. එහෙනම් ඔයා අනිවාර්යෙන්ම හොඳට අහගන්න. ඔයා අනිවාර්යෙන්ම ආදායම් ප්‍රකාශනයේ අර වියදම් ශීර්ෂ ටිකත් රෝල් කරගන්න වෙනවා. ආදායම් ශීර්ෂ වගේම වියදම් ශීර්ෂ ටිකත් රෝල් කරගන්න වෙනවා. හරිද?
ඔයා ටියුට් එකේ මෙන්න මෙතන ඔයා පොඩ්ඩක් කපා ගන්නකො මේ ටියුට් එකේ තියෙන හානි වූ අමුද්‍රව්‍ය කියලා තියෙනව නේද 50ක්. හානි වූ අමුද්‍රව්‍ය 50ක් තියෙනවනේ. හානි වූ අමුද්‍රව්‍ය පොඩ්ඩක් කපනවද? හානි වූ අමුද්‍රව්‍ය 50 කපලා දාන්න. right. ගානේ අතිරේක තොරතුරු අංක එකේ තියෙන හානි කරන ලාභ කපා හරින්නලු. ඒ කියන්නේ බොල් ණය. උපචිත ණය පොලි. වියදම් පහත පරිදි බෙදා හරින්නලු. ඊට පස්සේ ගොඩනැගිලි වල මොකද විස්තරයක් දීලා තියෙනවනේ. ඊට පස්සේ අතිරේක තොරතුරු අංක 5 1 දිනට නිමි භාණ්ඩ තොගේ නිමි ඒකක 5000ක් විය. මේවා වර්ෂය තුලදී විකුණා ඇති අතර වර්ෂය තුල නිෂ්පාදනය කර ඇති නිමි ඒකක ගාන ලක්ෂයකි. වර්ෂය තුල නිමි ඒකක 90000ක් විකුණා ඇත. තේරෙන්නේ නැහැ පොඩ්ඩක් කියන්න ඒවා. හරිද? ඒවා මම කියලා දෙන්නම් one by one. ඉස්සෙල්ලා රූල් කරගන්නකෝ නිෂ්පාදන පිරිවැලයකනේ. මම උඩ විස්තර ලියන්න යන්නේ නැහැ නේද? මට ඉඩමදි. ඒ නිසා ආදායම් ප්‍රකාශනෙත් රෝල් කරගමු. හරිද? ගානේ එක පළවෙනි කොටස විතරක් මම මුලින් රෝල් කරා. ගානේ ඊතර කොටස් මම මෙහෙන් පස්සේ අපි හදාගමු one by one. පළවෙනි කොටස විතරක් ඉස්සෙල්ලා හදාගමු. හරිද? ඉස්සෙල්ලාම උඩ විස්තරය ලියන්නකෝ. ආත් එක හදමු. උඩ විස්තරය ලියන සංක ව්‍යාපාරයේ 2025යි 12යි 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන පිරිවැලයකයි. අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන පිරිවැලයකයි. ගාන දහස්. ආරම්භක අමුද්‍රව්‍ය ධන අමුද්‍රව්‍ය ගැනීම මම අර හානි වූ අමුද්‍රව්‍ය කියන කතාව කැපුවා. ඒක ඕනේ. අමුද්‍රව්‍ය ආපස්සිය මුකුත් නැහැ. අඩු කරන්න අවසන් අමුද්‍රව්‍ය. පළවෙනි දෙවෙනි කොලමෙන් අඩු කරමු. එතකොට එන්නේ පරිභෝජනය කළ අමුද්‍රව්‍ය වල පිරිවැය. පරිභෝජනය කළ අමුද්‍රව්‍ය වල පිරිවැය. අමුද්‍රව්‍ය වල පිරිවැය. හරි. ඒකට යටින් පේලි 3ක් විතර 3ක් 4ක් උඩරිම තියාගන්න. මොකද රිජිස්ට්‍රමය ඍජු වෙනක් තියන්න. හෙඩින් එක නිෂ්පාදන පොදු කාර්ය ළඟට.
පිළිම එක නිෂ්පාදන පොදු කාර්ය. නිෂ්පාදන පොදු කාර්ය. පේලි 6ක් 7ක් තියාගම පේලි සාමාන්‍යයෙන් 7ක්වත් තියාගමු මෙතන ඔයාලට ඉඳ තියෙනවානේ සාමාන්‍යයෙන් පේලි 7ක් 8ක් විතර ඔයා තියාගන්න නැත්නම් ඉඳ මදි වෙයි. හරිද? කටක් තියලා ලියන්න ආරම්භ කරනොනිමි අඩු කිරීම අවසන් නොනිමි. එතකොට එන උත්තරේ අපි කියන්නේ මුළු නිෂ්පාදන පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය. මේ ගාන තමයි ළමයි එන්න පුළුවන් අමාරු මට්ටම. මෙතනින් එහාට එන්නේ නැහැ. නිෂ්පාදන පෙළේකනවල එන්න පුළුවන් අමාරු මට්ටම මේ ගාන. මේ ගාන හොඳට දෙපාර තුන්පාර ප්‍රැක්ටිස් කරන්න. හරිද? ওই ගණන් ටික ඔයා ප්‍රැක්ටිස් කරන්නකෝ. ඔය වෙලාවට ওই වගේ ගානක් ආපු ගමන් ආට ලකුණු 20ක් දෙනවා නම් 20න් 20ම නැතත් 18ක් 17ක්වත් ගන්න පුළුවන්. අපි පන්තියක තව ගොඩාක් ගණන් හදනවනේ පන්ති වෙලාවේ. දැකන් ඔයාට ප්‍රැක්ටිස් එකට තමයි මම මේ ගණන් හදවන්නේ. හරිද? ටර්ම් ටෙස්ට් එකට ඕන නිසා. ලියන්න මෙතන දැන් ප්‍රකාශනයේ උඩ සංක ව්‍යාපාරයේ 2025-12-31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශනය. හරිද? ආදායම් ප්‍රකාශනයේ පටන් ගන්න විකුණුම් වලින් අඩු කරනවා විකුණුම් පිරිවැය. මේ ගානේ ආපසු යොමුකුත් නැහැනේ. විකුණුම් පිරිවැය අඩු කරා. විකුණුම් පිරිවැය හාන්නේ ආරම්භක නිමි වලට නිෂ්පාදන පිරිවැය එකතු කරා ඊට පස්සේ නිමිගැනුම් තියෙනවා නම් ඒක එකතු කරන්න ඕන. නිමිගැනුම් මේ ගානේ නිමිගැනුම් නැති නිසා ඕනම් මන් ලියන්නෙත් නැහැ. ඔයා ඕන්න ලියන්න නිමිගැනුම් කියලා. මම අර පළවෙනි ගානේ දුන්නා ලියුවා. නිමිගැනුම් කියලා මන් ලියන්න යන්නේ නැහැ. ඔයා ඕන්න ලියන්න. 41ටත් එක ප්‍රැක්ටිස් එකට ලියන්න. ඒක අවුලක් නැහැ. ඊට පස්සේ අඩු කරා අවසන් නිමි පළවෙනි කොලමෙන් අඩු කරා. එතකොට එන්න විකුණුම් පිරිවැය දෙවෙනි කොලම් එකෙන් අඩු කරා. යට දල ලාභය. එකතු කිරීම වෙනත් ආදායම්. එකතු කිරීම වෙනත් ආදායම්. පෙළියක් දෙකක් තියාගන්න වෙනත් ආදායම්. අඩු කිරීම බෙදා හැරීමේ පිරිවැය. අඩු කිරීම බෙදා හැරීමේ පිරිවැය. පෙළි 3ක් 4ක් තියාගන්න. ඊළඟ පරිපාලන වියදම්. පෙළි 5ක් විතර තියන්න. ඊට පස්සේ වෙනත් වියදම්. ඊට පස්සේ මූල්‍ය පිරිවැය. වෙනත් වියදම් පෙළි 2ක් තියාගන්න.
පිළිවෙල. රූල් කරා හරියද බලන්නකෝ. හරි. right. අපි එහෙනම් ගාන පටන් ගමු. හරි. ගානේ දෙකවෙනි කොටස තුන්වෙනි කොටස අන්තිමට හදමු. හරි. ඊට ඉස්සෙල්ලා මේ ටික රෝල් කරගෙන දන්න ටික දාගන්න. right. එහෙනම් පටන් ගමු. ගානේ අතිරේක තොරතුරු වලින් පටන් ගමු. 1. වෙළඳ ණයගැති ශේෂයෙන් 10ක් හානි කරන අලාභ ලෙස කපා හැරිය යුතුය. ඒ කියන්නේ බොල් ණය කපා හරිනවලු 10ක්. තමයි මොකක්ද ඉස්සරහන හානි කරන ලාභ? කපා හැරීම. හානි කරන ලාභ ගිණුම හර කියන්නේ කෙලින්ම බෙදා හැරීමේ පිළිවෙල යටතේ ණයගැති පාලන බැර කියන්නේ ණයගැතියෝගෙන් අඩු වෙනවා. එහෙනම් හානි කරන ලාභ හර කියන්නේ ආදායම් ප්‍රකාශනයේ බෙදා හැරීම පිළිවෙල යටතේ ලියන්න. හානි කරන ලාභ. හානි කරන ලාභ හර වෙන්නේ වියදමක් නිසා. රුපියල් 10යි. හරි. ඕකේද බලන්න. ණයගැති පාලන බැර වෙනවා 10ක් කියන්නේ ණයගැතියෝගෙන් අඩු වෙනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. වැඩක් නැහැ ඒක. වැඩක් නැහැ. 2 12.31 දිනට උපචිත ණය පොලිය 5යි උඩ පේනවද ලිස්ට් එකේ ගෙවු ණය පොලි 50ක් තියෙනවා. එතකොට ගෙවු ණය පොලි 50යි තව ගෙවන්න තියෙන 5ක්. එහෙනම් ගෙවන්න තියෙන පොලිය 50ට එකතු කරගන්න. ටික එකක් දාගන්න. ණය පොලි 50ට 5ක් එකතු කරා 55යි. 55යි. මූල්‍ය පිළිවෙලක්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශන ඉල්ලුවනම් මේ ගෙවිය යුතු 5 ජංගම වගකීම් යටතේ ලියන්න ඕන ගෙවිය යුතු ණය පොලි කියලා. හරි? ඔව්. ඔන්න ළමයි තුන්වෙනි එක පට්ට වැදගත් හොඳට බලා ගන්න දැන්. හරි. හොඳට බලා ගන්න. 3. වියදම් පහත පරිදි බෙදා හැරිය යුතුය. වියදම් බෙදලා දෙන විදියක් දීලා තියෙනවා. හොඳට බලා ගන්න මේක විභාගෙ එන්න පුළුවන් විදියක්. හරි? විදුලිය 160ක් කම්හලට. ඒ කියන්නේ මේ අවුරුද්දේ විදුලි වියදමින් 160ක් ෆැක්ටරි එකේ විදුලිය. එහෙනම් විදුලියෙන් 160ක් නිෂ්පාදන පොදුකාර පිරිවැයට එන්න ඕන. එහෙනම් විදුලිය බලන්න කීයක් තියෙද කියලා 500ක් තියෙනව නේද? ලිස්ට් එකේ. එහෙනම් 500න් 160ක් කම්හලේ විදුලිය. එහෙනම් 500න් 160ක් නිෂ්පාදන පොදුකාර පිරිවැයට ලියන්න කම්හල් විදුලි. 500න් 160ක්. එක කම්හල් විදුලිය. කම්හල් විදුලි 500න් 160ක් කීයද? 300යි. පැහැදිලිනේ? සමස්ත විදුලි වියදමෙන් 160ක් කම්හලට. එහෙනම් කම්හලට අදාළ විදුලිය නිෂ්පාදන පොදුකාරයක්. ඉතුරු 140 පරිපාලන. ඒ කියන්නේ ෆැක්ටරි එකට නෙවෙයි පරිපාලන අංශයට. ඒතකොට සමස්ත විදුලිය 500න් ඉතුරු 140 පරිපාලන අංශයේ විදුලිය. එහෙනම් පරිපාලන වියදම් යටතේ අර 500න් ඉතුරු 140 දාගන්න. දැන් අර කඩලා දෙන්න කියලා තියෙන. කියන්නේ වෙන් කරන්න අංශවලට. 500න් 140යි කියන්නේ බලන්න කියලා. 500න් 140 කියන්නේ 200. දැක්ක නේද ප්‍රශ්නේ? අලුත් දෙයක් නේ. ඒක අලුත් දෙයක් හොඳට ඉගෙන ගන්න.
යම්කිසි වියදමක් අපිට අංශවලට බෙදලා දෙන්න ඉන්න පුළුවන් ගණන් වල. ඒක විභාග ගණන් එන්න පුළුවන් තව විදියක්. ළමයි වැටුප් ඊට පස්සේ කම්හලට 6න් 3යි කියන්නේ සමස්ත වැටුප් වියදමෙන් 6න් 3ක් කම්හලට පරිපාලන අංශයට 6න් 2යි බෙදා හැරීමේ අංශයට 6න් 1යි. ඔයා දැන් අර විදුලිය ටික එකක් දාන්නකෝ දැන් ඉස්සෙල්ලා විදුලිය ගත්තානේ 500. දැන් වැටුප් 600යි. ළමයි 600න් 6න් 3ක් කම්හල් වැටුප්. 600න් 6න් 3ක් කියන්නේ භාගයනේ. එහෙනම් කම්හල් වැටුප් 600න් 6න් 3ක්. 600න් 6න් 3ක් කියන්නේ භාගයක්. 300. 300. 600 වැඩි කිරීම 6න් 3. එතකොට ඉතිරි වැටුප් 600න් 6න් 2ක් පරිපාලන වැටුප් කියලා දාන්න 600න් 6න් 2ක් 600න් 6න් 2ක් පරිපාල 200 600 6 බෙදුම් 100 සීවරක් දෙක 200 ඉතුරු 600න් 6න් 1ක් බෙදා හැරීම අංශයට. එතකොට බෙදා හැරීමේ වැටුප් වැටුප් කියලා දාන්න 600 වැඩි කිරීම 6න් 600න් 6න් 1ක් බෙදා හැරීම 100 නේ. දැක්කද? වැටුප් විදුලි අලුත් දෙයක් නෙවට. එතකොට සමස්ත වියදමෙන් ඒ අදාළ අංශවලට අගයන් කඩලා දෙන්න ගණන් වල කියන්න පුළුවන්. يعني කඩලා වෙන් කරලා දෙන්න කියලා. එතකොට මේ විදිහට වෙන් කරලා දෙන්න ඕන. හොඳට ප්‍රැක්ටිස් කරන්න ළමයි. හොඳට ප්‍රැක්ටිස් කරන්න විභාගේ හරි ප්‍රසිද්ධ තැනක් විභාගෙන. හරිද? ළමයි හතරවෙනි එක ගොඩනැගිලි වල භූමි ප්‍රමාණයෙන් 80ක් කම්හල සඳහා වන අතර ඉතිරිය පරිපාලන අංශය සඳහා වේ. ගොඩනැගිලි පිරිවැය මත වාර්ෂිකව 10% බැගින් ෂේ කෙරේ. ළමයි ඉස්සෙල්ලම දැන් ඔයාට මෙතන හොයාගන්න පුළුවන් ගොඩනැගිලි ෂේ. හොඳට තේරුම් ගන්නකො. ඉස්සෙල්ලා කියනෝනේ අර අන්තිමට කියනෝනේ ගොඩනැගිලි 10% ගානේ ෂේ කරනවා කියලා. උඩ බලන්න මේ ලිස්ට් එකේ තියෙනවා ඉඩම් සහ ගොඩනැගිලි 2500ක්. එතන 2500ක ඉඩම් සහ ගොඩනැගිලි වලින් ඉඩම 1500 කියන්නේ ගොඩනැගිලි 1000යි. මේ බලා ගන්න හොඳට. ගොඩනැගිලි වල පිරිවැය 1000යි. එහෙනම් හොඳට බලා ගන්න ලියන්න එපා. ගොඩනැගිලි ෂෙයා අපිට හොයාගන්න පුළුවන්. ගොඩනැගිලි ෂෙයා මේ අවුරුද්දේ ගොඩනැගිලි වල පිරිවැය 1000යි. ඒකෙන් 10%ක් තමයි සමස්ත ගොඩනැගිලි ෂෙයා වියදම. මේ අවුරුද්දේ ගොඩනැගිලි ෂෙයා වියදම ඔක්කොම 100යි. 1000න් 10%ක් කියන්නේ 100යි. හරිද? 1000න් 10%ක් කියන්නේ 100යි. පැහැදිලිද? ඉස්සෙල්ලා පෙර වැඩක් දාගන්නකො. මේ ඔය අතිරේක තොරතුරු අංක 4 ගාවම දාගන්නකො. ගොඩනැගිලි ෂෙයා 1000න් 10%ක් 100යි. හරිද? සමස්ත ගොඩනැගිල්ලෙම ෂෙයා 100යි. ළමයි දැන් ඔයාට කියනවා මතකද අර උඩම කලින්ම අතිරේක තොරතුරු අංක 4. ගොඩනැගිලි වල භූමි ප්‍රමාණයෙන් 80ක් කම්හල සඳහා වන අතර අන්ඩර්ලයින් කරන්න භූමි ප්‍රමාණයෙන් 80ක් කම්හල. ඉතිරි පරිපාලන අංශය සඳහා වේ. එහෙනම් සමස්ත ගොඩනැගිලි ෂෙයා 100න් 80ක් කම්හල් ගොඩනැගිලි ෂෙයා. මම කියන දේ තේරෙනවද? ඇයි? සමස්ත ගොඩනැගිල්ලෙන් 80%ක්ම පාවිච්චි කරන්නේ කම්හල වෙනුවෙන්නේ ෆැක්ටරි එක වෙනුවෙන්නේ. එහෙනම් මුළු ගොඩනැගිලි ෂෙයා 100න් 80%ක්ම කම්හල් ගොඩනැගිල්ලේ ෂෙයා. කම්හල් ගොඩනැගිලි ෂෙයා. එහෙනම් ඔයා මෙතන ලියන්න කම්හල් ගොඩනැගිලි ෂෙයා කියලා. කම්හල් ගොඩනැගිලි ෂෙයා.
100න් 180ක්. CN 180යි. කම්හල් ගොඩනැගිලි ෂෙයා CN 180යි. කියන්නේ 80යි. පැහැදිලිද? ඒතර මුළු ගොඩනැගිලි ෂෙයා 100යි. ඒකෙන් 180ක් කම්හල් ගොඩනැගිලි ෂෙයා. මොකද සමස්ත ගොඩනැගිල්ලෙන් 180ක් කම්හල පාවිච්චි කරන්නේ. එහෙනම් ඉතුරු ටික පරිපාලන අංශේ ගොඩනැගිලි ෂෙයා. ගොඩනැගිලි ෂෙයා මං කෙලින්ම ලියන්නද? මුළු ෂෙයා 100යිනේ. එකෙන් 80ක් කම්හලටනේ. ඉතුරුයි 20ක්. එතන ඕන්නම් පෙන්න ගන්න 100න් 120යි කියලා. 100න් 120යි. මුළු ගොඩනැගිලි ෂෙයා 100න් 120ක්. හරිද? ඕකේනේ? right. අතිරේක තොරතුරු අංක 5 25යි 1යි 1 දිනට. ඒ කියන්නේ මේ අවුරුද්දේ මුල දවසට නිමි භාණ්ඩ තොගේ නිමි ඒකක 5000ක් විය. ඒ කියන්නේ මේ අවුරුද්දේ නිමි තොගේ ඒකක 5000ක් තියෙනවා. මේවා වර්ෂය තුල විකුණා ඇති අතර වර්ෂය තුල නිෂ්පාදනය කර ඇති නිමි ඒකක ගාන ලක්ෂයකි. මේ අවුරුද්දේ නිෂ්පාදනය කළා තියෙනවා 1 ලක්ෂයක්. වර්ෂය තුල නිමි ඒකක 90000ක් විකුණා ඇත. 90000කුත් විකුණලා. ළමයි නිමි ඒකක සම්බන්ධ විස්තරයක් නෙවෙයි තියෙන්නේ. අවුරුද්දේ මුල නිමි ඒකක මෙච්චරක් තියනවලු. ඒ කියන්නේ මෙන්න මේ ටික. මේ අවුරුද්දේ නිෂ්පාදනය කරාලු නිමි ඒකක ලක්ෂයක්. ඊට පස්සේ විකුණනලු නිමි ඒකක 90000. ওই ටික චුට්ටක් තියන්න. නිමි ඒකක සම්බන්ධ විස්තර ගොඩාක් අදාළ වෙන්නේ මේ මෙන්න මෙතෙන්ට. මේ කොටස. විකුණුම් පිරිවැය සීන් එකට. නිමි ඒකක සම්බන්ධ විස්තරේ ගොඩාක් වෙලාවට සම්බන්ධ වෙන්නේ විකුණුම් පිරිවැය ෆෝමැට් එකට. ඒ නිසා ඒක ඩිරෙක්ට්ලි මෙහෙට කොහෙවත් සම්බන්ධ වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට. හරිද? සම්බන්ධ වෙන තැනුත් තියෙනවා. මේ ගානේ ඔය දීලා තියෙන තොරතුරුත් එක්ක ඒක සම්බන්ධයක් නැහැ. හරිද? ඒක නිසා පස්වෙනි අතිරේක තොරතුරු චුට්ටක් පාක් කරන්න. ඇයිද කියන එක තේරෙයි ගාන කරනකොට. හරිද? එන්න අපේ ගානේ අතිරේක තොරතුරු ඉවර කරලා ලිස්ට් එකට. 1 දිනට තොග අමුද්‍රව්‍ය 100යි. ඒ කියන්නේ ආරම්භක අමුද්‍රව්‍ය 100යි. දාන්න මෙතනින් ආරම්භක අමුද්‍රව්‍ය කෙලින් ඊළඟට ආරම්භක නොනිමි 80යි. ආරම්භක නොනිමි මෙන්න මෙතනින් දාගන්න 80යි. ඊට පස්සේ ආරම්භක නිමි 400යි. මෙන්න මෙතනින් ආරම්භක නිමි අමුද්‍රව්‍ය ගැනුම් 900යි. අමුද්‍රව්‍ය ගැනුම් කෙලින් හානි වූ අමුද්‍රව්‍ය 50 මං කැපුවා ටියුට් එකේ. ඍජු ශ්‍රමය 650යි. පරිභෝජනය කළ අමුද්‍රව්‍ය පිරයට යටින් හයිසිය 50යි. නිෂ්පාදන මත පුරස්කාර ළමයි නිෂ්පාදන මත පුරස්කාර මතක තියාගන්න පුරස්කාරය කියන්නේ ඍජු වෙනත් වියදමක්. පුරස්කාරය කියන්නේ ඍජු වෙනත් වියදමක්. ඒ කියන්නේ ඍජු ශ්‍රමයට යටින් ලියන්න ඕන. පුරස්කාර කියලා දාන්න. පුරස්කාර 150. පුරස්කාර 150. විදුලිය අපි දැම්මා 500. යන්ත්‍ර අලුත් වැඩියා 200 නිෂ්පාදන පොදු කාර්යයක්. යන්ත්‍ර අලුත් වැඩියා නිෂ්පාදන පොදු කාර්යයක්. වැටුප් 600 අපි දැම්මා මතකද? වැටුප 600. මම ටික් දාන්න කිව්වේ වැටුප් 600 කඩලා ගත්තානේ 6න් 3ක්. මේ දෙන්න නිෂ්පාදන පොදු කාර්යයට 6න් 2ක් පරිපාලන 600න් 6න් 2ක් 600න් 6න් 1. ඊළඟට
කම්හල් රක්ෂණ 180යි. කෙලින්ම නිෂ්පාදන පොදු කාර්යයක්. කම්හල් රක්ෂණ කම්හල් රක්ෂණ 180යි. නිෂ්පාදන පොදු කාර්යයක්. ඊළඟ ප්‍රචාරණ 70 කියන්නේ බෙදා හැරීමේ පිරිවෙයක්. ප්‍රචාරණ 70 බෙදා හැරීම පිරිවෙයක්. ගෙවුණ අය පොලී ගත්තා. ඉඩම් සහ ගොඩනැගිලි වැඩක් නැහැ. ඒක ඕන උනේ ෂෙයා කරන්න. ඒක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්න ඕන. ළමයි යන්ත්‍ර එතන වැඩකුත් නැහැ. මොකද මං යන්ත්‍ර ෂෙයා ප්‍රතිශතයක් එතන දාලත් නැහැ අත්‍තරම ගානේ. ඒක ඉග්නෝර් කරන්න. ඒක ඉච්චර හිතන්න යන්න එපා. විකුණුම් 1450යි. විකුණුම් කෙලින් ලදවට්ටම් 60යි. වෙනත් ආදායම් ඊළඟට 12.31 දිනට අමුද්‍රව්‍ය තොගය 220යි. ඒ කියන්නේ අවසන් අමුද්‍රව්‍ය. අවසන් අමුද්‍රව්‍ය කෙලින් නොනිමි 100යි. අවසන් නොනිමි කෙලින්ම මෙතන අවසන් නොනිමි 100යි. ඊළඟට නිමි තොගය දන්නේ නැහැ. මේක අපිට හොයාගන්න ඕන. අවසන් නිමි දන්නේ. ළමයි දැන් නිෂ්පාදන පිරිවැය ටික අපි හොයලා ඉවරයිනේ. ඒක නිෂ්පාදන ලේඛනයේ ෆිල් කරලා ඉවරයි. මෙතන තමයි අවුල තියෙන්නේ. එහෙනම් මෙතන ලියා ගන්න තමයි අර අතිරේක තොරතුරු අංක 5 ඕන වෙන්නේ. මොකද අවසන් නිමි දීලා නැහැ. ඒක ලියා ගන්න තමයි ගානේ අතිරේක තොරතුරු අංක 5 දීලා තියෙන්නේ. අපි මේ පහටම අන්තිමට හරිද? ඉස්සර මේක ඉවර කරමුකෝ. මෙතන 900 පැන්නුව මෙහාට 1000යි. 1000න් 220ක් 780යි. ප්‍රාථමික පිරිවැය 1580යි. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය බලන්න කීයද කියලා. එක්දාස් 60යි. බලන්න 2640ක්ද කියලා. 1580යි 1060යි 2640යි. හරි. මෙතන 80න් 100ක් අඩු කරාම උත්තරේ එන්නේ ඍණ 20යි. උත්තරේ ඍණ 20යි. 80න් 100ක් අඩු කරන්න ඕන. උත්තරේ ඍණ 20යි. එහෙනම් මුළු නිෂ්පාදන පිරිවැය 2620යි. 2620යි. මුළු නිෂ්පාදන පිරිවැය 2620යි. හරිද? මුළු නිෂ්පාදන පිරිවැය මෙතෙන්ට ගෙනියන්න. මුළු නිෂ්පාදන පිරිවැය 2620 මෙතෙන්ට ගෙනියන්න. 2620යි. ඕකේ. ළමයි නිෂ්පාදන පිරිවැය එකන දැන් පුළුවන් නේද පාඩම ටිකක් විස්තරාත්මකව මම කරා ඔයත් එක්ක පැය දෙක කරාට පැය 4ක් අපි කරලා තියෙන්නේ. ওই ටික ඇති ටිකක් අවබෝධයක් අරගෙන මැච් එකක් ගහන්න. ওই හදපු ගණන් ටික හොඳට 3-4 පාර හදලා ප්‍රැක්ටිස් කරමු. මම පන්තියේ වෙලාවේ කොහොමත් ටයිමින් කරලා ගානක් දෙනවා චුටි. ප්‍රැක්ටිස් වෙන්න. ටර්ම් ටෙස්ට් එක මම හිතන්නේ 13-14ද කොහෙද තියෙන්නේ. ඒකට අපි මේ පාඩම අද ඉවර කරලා ලබන සතියේ පටන් ගන්නවා සම්පූර්ණ සටහන් පාඩම. හරිද? සම්පූර්ණ සටහන් පාඩම ලබන සතියේ පටන් ගන්නවා.
ඒක බොහෝ වෙලාවට ලබන සතියේ අපිට ඉවර කරගන්න පුළුවන්. හරි. right. දැන් ළමයි ගානේ හොඳට බලා ගන්න. ඔයා ගානේ ඔක්කොම ටික හොයලා ඉවරයි. අවසන් නෙමෙයි තියෙන්නේ. දැන් ගානේ අපෙන් ඉල්ලනෝ නේද අවශ්‍ය වන්නේ දෙකේ ඒකකයක නිෂ්පාදන පිරිවැය. එහෙනම් ඒකකයක නිෂ්පාදන පිරිවැය අපිට හොයාගන්න පුළුවන් මේ බලන්න දෙක ඒකකයක නිෂ්පාදන පිරිවැය සමානයි ලියන සූත්‍රය ඒකකයක නිෂ්පාදන පිරිවැය සමානයි මුළු නිෂ්පාදන පිරිවැය බෙදීම මුළු නිෂ්පාදන පිරිවැය බෙදීම නිපද වූ නිමියක ගාන නිපද වූ නිමියක ගාන මේ ගානේ දෙවෙනි කොටස මුළු නිෂ්පාදන පිරිවැය සමානයි ඒකකයක නිෂ්පාදන පිරිවැය සමානයි මුළු නිෂ්පාදන පිරිවැය බෙදීම නිපද වූ නිමියක ගාන මුළු නිෂ්පාදන පිරිවැය 2620යිනේ දහස් වලින් ඒතොර රුපියල් කරගන්න 0.3 දාගන්න 2620.3 බෙදන්න නිපද වූ නිමියක ගානේ ගානේ අතිරේක තොරතුරු අංක 5 හරවලා දෙවෙනි පේළිය කියවන්න වර්ෂය තුල නිෂ්පාදනය කර ඇති නිමියක ගාන ලක්ෂය කියලා තියෙනවා නේද එහෙනම් මේක ලක්ෂයෙන් බෙදන්න ලක්ෂයෙන් බෙදන්න හරිද ඔයාට ඒ උත්තරයක් රුපියල් 26.720ක් කියලා. එහෙනම් ඒකකයක නිෂ්පාදන පිරිවැය 26.720යි. තමයි ගානේ දෙවෙනි කොටස. 26.720යි. හරිද 26.720යි ඒකකයක නිෂ්පාදන පිරිවැය හරිද කියන්නේ දැන් ඔයා පොඩි දෙයක් හොඳට අහගන්න ඕන. දැන් ඔයා හොඳට අහගන්න. හරි. හරි. ඊළඟට හොඳට අහගන්න දැන් ඊළඟ කොටස පට්ට වැදගත්. දැන් අපි හොයන්න යන්නේ ඊළඟට අවසන් නිමිතොගේ පිරිවැය. හරිද? ළමයි අවසන් නිමිතොගේ පිරිවැය හොයද්දී ඉස්සෙල්ලම අපි හොයාගන්න ඕන කොච්චරක් අවසන් නිමියක ගාණක් අවුරුද්දයන්ට ඉතුරු වෙලාද කියලා. අවසන් නිමිතොගේ පිරිවැය හොයද්දී අපි ඉස්සෙල්ලම හොයන්න ඕන අවසාන නිමිතොගයක කොච්චරක් ඉතුරු වෙලා තියෙනවද කියන එක. අවසන් නිමිතොගයකක ගාන හොයන්නේ ඉතුරු වෙච්ච අවසන් නිමිතොගයක ගාන හොයන්නේ පොඩි ෂෙඩියුල් එකකින්. හොඳට බලා ගන්න. හරිද? අවසන් නිමිතොගයක ගාන හොයන්නේ පොඩි ෂෙඩියුල් එකකින්. හරිද?
ඉස්සෙල්ලම ගන්නවා එක පෙර වැඩක්. පෙර වැඩක් හොඳට බලා ගන්න. මේක තමයි එන්න පුළුවන් අමාරුම තැන මේ පාඩම. හොඳට බලා ගන්න. ඉස්සෙල්ලම ගන්නවා අපි ආරම්භක නිමියේක කොච්චරක් තියනවද කියලා. ආරම්භක නිමියේක ගණන. ආරම්භක නිමියේක ගන්න කීයද කියලා බලනවා. හොඳට බලා ගන්න සමිස්සෙයි ආරම්භක නිමියේක ගාන කීයද කියලා බලනවා. මේ ගානේ මතකද අතිරේක තොරතුරු අංක 5 එකයි එකට නිමිතොගේ එකක 5000ක් තියෙනවා කියලා තිබ්බා. 5000. ඒව දහස් කරන්න එපා කෙලින්ම 5000 ලියන්න එපා බලා ගන්න. මේකට එකතු කරනවා මේ අවුරුද්දේ නිපදවපු නිමි එකක ගන්න. නිපදවූ නිමි එකක ගණන එකතු කරනවා. නිපදවපු නිමි එකක ගන්න. ගාන කිව්ව නේද නිපදෙව්වා ඒකක ලක්ෂයක් කියලා. නිපදවපු නිමි එකක ගාන එකතු කරනවා. සිංහල තෙරියා හරි. එහෙනම් ෆැක්ටරි එකේ අවුරුද්දේ මුල නිමියේ වෙළඳ සැලේ නිමි එකක තියෙන වෙළඳ සැලේ නිමි ඒකකනේ නිමි ඒකක තියෙන වෙළඳ සැලේ අවුරුද්දේ මුල වෙළඳ සැලේ නිමි ඒකක 500ක් තිබුණා 5000ක් මේ අවුරුද්දේ නිපදෙව්ව ෆැක්ටරි එක විසින් නිමි ඒකක ලක්ෂයක්. එහෙනම් ඔක්කොම ෆැක්ටරි එකේ තියෙන්න ඕන විකුණන්න ඔක්කොම නිමි ඒකක කියලා. මේ අවුරුද්දේ හදපු ලක්ෂයයි අවුරුද්දේ මුල තිබුණු නිමි ඒකක 5000යි. එහෙනම් ඔක්කොම ෆැක්ටරි එකේ තියෙන්න ඕන විකිණීම සඳහා නිමි එක කීයද? 1,50,000යි. පැහැදිලිද? ළමයි 1,50,000ක නිමි එකක ප්‍රමාණයක් විකුණන්න තිබ්බට විකුණන්නේ කීයද වර්ෂය තුල? අතිරේක තොරතුරු අංක 5 කියනවා වර්ෂය තුල නිමි එකක 5,000ක් විකුණා 90,000ක් විකුණලා කියනවා. එහෙනම් විකුණපු නිමි එකක අපි අඩු කරොත් විකුණෝ නිමි එකක ගණන අඩු කරොත් එන්නේ කොච්චර නිමි එකක ගානක් අවසානයේ ඉතුරුනාද කියලා. ඔන්න මම අයිමත් කියලා දෙන්නම්. හොඳට බලා ගන්න. හරිද? නිමි ඒකක තියෙන්නේ වෙළඳසැලේ. ඉස්සෙල්ලා මේක මතක තියාගන්න. වෙළඳසැලේ තමයි නිමි ඒකක තියෙන්නේ. අවුරුද්දේ මුල නිමි ඒකක තියෙන වෙළඳසැලේ එකක 5000ක්. ෆැක්ටරි එකේ හදලා ඉවර වුණා නිමි ඒකක ලක්ෂයක්. එතකොට ෆැක්ටරි එකේ හදලා ඉවර වෙච්ච ගමන් නිමි ඒකක වෙළඳසැලට මාරු කරනවානේ ළමයි. එහෙනම් ඔක්කොම තියෙනවා අවුරුද්දේ මුල නිමි ඒකක 5000යි ෆැක්ටරි එකේ හදලා මාරු කරපු නිමි ඒකක ලක්ෂයකුයි. එහෙනම් ඔක්කොම වෙළඳසැලේ විකුණන්න තියෙනවා නිමි ඒකක 1,50,000ක්. එහෙනම් 1,50,000ක නිමි එකක ගාණක් තිබුණට වෙළඳසැලේ අවුරුද්දේ අවසානයේ වෙද්දි විකුණුවේ නිමි එකක 90,000යි. නම් විකුණපු නිමි එකක ගාණ අඩු කරොත් එන්නේ වර්ෂ අවසානයේ නිමි එකක කොච්චරක් ඉතුරු වුණාද කියන එක. එහෙනම් වර්ෂ අවසානයේ නිමි එකක කීයක් ඉතුරු වෙලාද? 15,000. ඔයා අතිරේක තොරතුරු අංක 5 දීලා තියෙන විස්තර ටික දාලා මේ පෙරවැඩේ දාගන්න වෙනවා. මේ ඇත්තටම පෙරවැඩේ දාන්නේ රජෝ අවසන් නිමිතොගේ පිරිවැය හොයාගන්න. එතන ගානේ අවශ්‍ය වන්නේ 3 තියෙන්නේ. 3 ඉලක්කම 3 දාලා අවශ්‍ය වන්නේ 3 ඉල්ලන්නේ අවසන් නිමිතොගේ පිරිවැයනේ. ඒක හොයන්න තමයි මේ ජල්බරිය දැම්මේ. හරිද? ඉස්සලා 3 කියලා දාලා මේ පෙරවැඩේ දාන්නකො මං කියන්නේ.
දැන් අවසන් නිමි එක ගාන අපි හොයාගත්තා. හරිද? අවසන් නිමි එක ගාන අපි හොයාගත්තා නම් දැන් අපිට අවසන් නිමිතොගේ පිරිවැය හොයාගන්න පුළුවන්. අවසන් නිමිතොගේ පිරිවැය හොයන සූත්‍රයක් තියෙනවා. හොඳට බලා ගන්න. අවසන් නිමිතොගේ පිරිවැය සමානයි. පොඩ්ඩක් බලා ගන්න හොඳට. අවසන් නිමිතොගේ පිරිවැය සමානයි. අවසන් නිමිතොගේ පිරිවැය සමානයි. අවසන් නිමි ඒකක ගණන. අවසන් නිමි ඒකක ගණන වැඩි කරනවා. අවසන් නිමි ඒකක ගණන වැඩි කරනවා ඒකකයක නිෂ්පාදන පිරිවැය. ඒකකයක නිෂ්පාදන පිරිවැය. ඒකකයක නිෂ්පාදන පිරිවැය. නිෂ්පිරිවැය කියලා මම ලිව්වා කෙටි. එහෙනම් ඔයා හොඳට පාඩම් කරගන්න. අවසන් නිමිතොගේ පිරිවැය හොයන්නේ අවසන් නිමි ඒකක ගණන වැඩි කරනවා ඒකකයක නිෂ්පාදන පිරිවැය. මේක හොඳට පාඩම් කරගන්න. මේකේ අහුවොත් මේක තමයි අමාරුම තැන ළමයි ප්‍රශ්න අහන. ඒතර අවසන් නිමි ඒකක ගාන මේ ෆෝමැට් එකකින් හොයාගෙන ඒ අවසන් නිමි ඒකක ගාන ඒකකයක් හදන්න ගියපු නිෂ්පාදන පිරිවෙන් වැඩි කරනවා. පැහැදිලිනේ? ඊයන් සූත්‍රය. අවසන් නිමි ඒකක ගණන වැඩි කිරීම ඒකකයක නිෂ්පාදන පිරිවෙන්. තමයි අවසන් නිමි ඒකක ගණන එතන අපි හොයාගත්ත 15000යි කියලා. අවසන් නිමි ඒකක ගාන 15000යි. අවසන් නිමි ඒකක ගාන 15000යි. මට කියන්නේ ඒකකයක නිෂ්පාදන පිරිවෙය. මෙන්න මෙතන අපි හොයාගත්තා අතරේ අවශ්‍ය වන්නේ දෙකේ ඒකකයක නිෂ්පාදන පිරිවෙය 26යි 720යි කියලා. එහෙනම් ඒකකයක නිෂ්පාදන පිරිවෙය 26යි 720යි. ඒතර මේ අවුරුද්දේ හදලා තියෙන ඒකක 15000ක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. මම කියන දේ පැහැදිලිද? මේ අවුරුද්දේ හදලා තියෙන ඒකක වලින් 15000ක් ඉතුරු වෙලා තියෙනවා. විකිනෙන්නේ නැතුව. ඒතර එක ඒකකයක් හදන්න ගියේ රුපියල් 26.720ක්. බලන්න කීයද කියලා. බලන්න කීයද කියලා. 3,93,000ද බලන්න ළමයි. රුපියල් වලින් 3,93,000. තුන්ලක්ෂ 93,000ද? එහෙනම් අවසන් නිමිතොගේ පිරිවැය 393යි. එහෙනම් හොඳට පාඩම් කරගන්න. අවසන් නිමිතොගේ පිරිවැය හොයන්නේ කොහොමද? අවසානයේ ඉතිරි වෙලා තියෙන නිමි එක ගණන වැඩි කරනවා ඒ එක ඒකකයක් හදන්න ගියපු නිෂ්පාදන පිරිවැය. සාමාන්‍යයෙන් ළමයි අපි පිළිගන්නේ හොඳට අහගන්න. සාමාන්‍යයෙන් අපි පිළිගන්නේ අවුරුද්දේ මුල තියෙන නිමි ඒකක 5000 මේ අවුරුද්දේම මොනවා වුණා කියලාද? විකුණුණා කියලා. මේ අවුරුද්දේ නිමි ඒකක 5000ක් තියෙනවනේ ගිය අවුරුද්දෙන් හදපු. ඒතකොට සාමාන්‍යයෙන් අපි ගණන් වලදී උපකල්පනය කරනවා අවුරුද්දේ මුල තියෙන නිමි ඒකක මේ අවුරුද්දේ විකුණුවා කියලා. ඒතකොට මේ අවුරුද්දේ අවසානයේ ඉතිරි වෙලා තියෙන
ඒකක ගාන ඉතුරු වෙලා තියෙන මේ අවුරුද්දේ හදපු අය. පැහැදිලිද සීන් එක? එතකොට මේ අවුරුද්දේ හදපු ඒකක ලක්ෂයෙන් තමයි 15000 ඉතුරු වෙලා තියෙන්නේ. එහෙනම් අවසන් නිමිතෝගේ පිරිවැය 393යි මෙතෙන්ට ප්ලග් කරගන්න. 393යි. හරිනේ? ඔක තමයි එන්න පුළුවන් රජෝ අමාරුම තැන විභාග. එන්න පුළුවන් අමාරුම තැන. මෙතන කීයද බලන්න 3020යිනේ 3020න් 393ක් අඩු කරගන්න ඕනේ. 2627ක් වෙනවනේ. 2627යි. ළමයි මං චුට්ටක් විකුණුම් සංශෝධනයක් කරන්නද? මොකද විකුණුම් මෙහෙම තිබ්බොත් දලාලාභයක් ඉන්නේ. අපි විකුණුම් ටික එන්න මෙතන ගානේ ඔයා දාගන්නවද මේ විකුණුම් 1450යි කියලානේ තියෙන්නේ. මෙතන විකුණුම් 4450ක් කරගන්නකො. විකුණුම් ටික 4450ක් කරගන්න. විකුණුම් මේ ලිස්ට් එකේ විකුණුම් 1450 4450ක් කරගන්න. එහෙනම් 4450ක් කරගන්න. ගන්න. මොකද නැත්නම් අර ටිකක් ගාන කැතයි. ඔයාලා ටිකක් පළවෙනි ගානනේ. යෙදෙන්නේ. දල ලාභය 1823යි 60ක් එකතු වුණා 1883යි 180යි 55යි 55 ශුද්ධ ලාභය කීයද බලන්න. එක්දාස් 228ක් වෙනවා ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය 1228යි. ශුද්ධ ලාභය 1228යි. එතකොට මේ ගානේ තිබුණු දේවල් තමයි ළමයි අර දීලා තියෙන වියදම් අංශවලට බෙදලා දෙන්න තිබුණා. ඒව ඉගෙන ගන්න. ඊට පස්සේ මේ ගානේ අලුත් දෙයකට තිබුණේ මෙන්න මේ කොටස මේක අවසන් නිමිතෝගේ පිරිවෙල හොයන්න අපි බලාපොරොත්තු වෙන අන්තිමට අවසන් නිමිතෝගේ පිරිවෙල කොහොමද හැදෙන්නම අවසන් නිමීක ගණන වැඩි කරා ඒකකයක නිෂ්පාදන පිරිවෙල. හරිද? සාමාන්‍යයෙන් අපි උපකල්පනය කරන්නේ
වර්ෂය අවසානයේ ඉතිරි වෙලා තියෙනවා නම් යම්කිසි නිමි එකක ගාණක් ඒ නිමි එකක ගාණ ඉතුරු වෙලා තියෙන්නේ මේ වර්ෂයේ තුල හදපු ඒකක වලින් කියලා. ඒකයි මේ අවුරුද්දේ ඒකකයේ නිෂ්පත්තියෙන් වැඩි කරන්නේ. මේ ගානේ ඇත්තටම ළමයි කියනවා මේ අතිරේක තොරතුරු අංක 4 5 බලන්නකො මේ මුලම පේළිය 1 දිනට නිමි භාණ්ඩ තොගේ නිමි එකක 5000ක් විය මේවා වර්ෂය තුලදී විකුණා ඇති අතර ඔන්න අන්ඩර්ලයින් කරන්න මේවා වර්ෂය තුලදී විකුණා ඇති අතර ඒවා විකුණලා හරි රයිට් බලන්න ඕකේද කියලා හරි ළමයි ගණන් අපි 3ක් පන්තියේ හැදුවා මේ ගාන සහ අපි අද පන්තියේ කලින් හදපු ගාන පොඩි අලුත් දේවල් ටිකක් තිබුණා හොඳට ફોකස් කරගන්න ඔයා දැන් ටියුට් එකේ පිටවංක 4 හරවන්නකෝ පිටවංක 4 පිටවංක 4 ලියන්න අර ඒකකයක නිෂ්පාදන පිරිවැය කියලා තියෙනව නේද? අන්න එතන යටින් ලියන්න අවසන් නිමිතොගේ පිරිවැය සමානයි කියන සූත්‍රය. ඒකකයක නිෂ්පාදන පිරිවැය හොයන ෆෝමැට් එක මෙතන දීලා තියෙනවා. ඒ සූත්‍රය අපි ලියුවානේ. මෙතන ලියන්න අවසන් නිමිතොගේ පිරිවැය සමානයි සූත්‍රය ලියන්න. අවසන් නිමිතොගේ පිරිවැය සමානයි හරි අවසන් නිමි ඒකක ගණන වැඩි කිරීම ඒකකයක නිෂ්පාදන පිරිවැය අවසන් නිමි ඒකක ගණන වැඩි කිරීම ඒකකයක නිෂ්පාදන පිරිවැය right දැන් පොඩ්ඩක් බලා ගන්න එතන තව පොඩි දෙයක් ලියන්න තියෙනවා විනාඩි 5 ඉවරයි හරි මම මේ ගාන මකන්නද ඊට පස්සේ ඔයාලගේ ටියුට් එකේ තව පොඩි තැනක් ෆිල් කරන්න තියෙනවා එතනම යට මම ඒක දැන් ලියවනවා හරිද හරි හොඳට බලා ගන්න තමයි පිටු අංක 4 යට තව විස්තරයක් ලියන්න තියෙනවා මෙන්න මේක ඒ තමයි මේක සමානලාට MCQ ප්‍රශ්නවල අහන තැනක් ඔය ව්‍යාපාරයක මුළු පිරිවැය කිව්වොත් ඔය මුළු පිරිවැය ප්‍රධාන කොටස් දෙකකින් හැදෙන්නේ හොඳට අහගන්න මේක පට්ට වැදගත් ලියාගත යුතුයි දැන් පොඩ්ඩක් බලා ගන්න ඉස්සෙල්ලා ලියා ගන්න කලින් මුළු පිරිවැය කිව්වොත් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා දැන් අපි මේ කලින් කිව්වේ නිෂ්පාදන පිරිවැය මේ අපි අහන්නේ මුළු පිරිවැය එතකොට මුළු පිරිවැය හැදෙන්නේ කොටස් දෙකකින් එකක් තමයි ඍජු පිරිවැය අපි කියන්නේ ප්‍රාථමික පිරිවැය කියලා ප්‍රාථමික පිරිවැය නැත්නම් ඍජු පිරිවැය කිව්වත් හරියි හරි ඊට පස්සේ මුළු පිරිවැය අනිත් වර්ගය තමයි පොදු කාර්ය පිරිවැය හරි පොදු කාර්ය පිරිවැය කියලා කියනවා නැත්නම් මේකට කියනවා අපි වක්‍ර පිරිවැය කියලා පොදු කාර්ය පිරිවැය කියලා දාන්නම් මේකට තව වචනයක් කියනවා වක්‍ර පිරිවැය නමුත් වඩා හොඳයි මෙතෙන්දී යූස් කරන්න පොදු කාර්ය පිරිවැය හරි
මෙන්න මේ පොදුකාර්ය පිරිවැය නැවත වර්ග දෙකක් තියෙනවා. පොදුකාර්ය පිරිවැය වර්ග තව දෙකක් තියෙනවා. ඒ තමයි පළවෙනි එක නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. අනිත් එක තමයි නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය. ඒවා ළමයි මාර වැදගත් නේ. MCQ වලට ගොඩාක් ළමයි මේවා දන්නේ නැහැ. හරියට ඔයගොල්ලෝ ඉගෙන ගන්න. නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය. දැන් පොදුකාර්ය පිරිවැය කිව්වම ඒකේ වර්ග දෙකක් තියෙනවා. නිෂ්පාදනයට අදාළ පොදුකාර්ය පිරිවැය. ඒ කියන්නේ ෆැක්ටරි එකේ පොදුකාර්ය පිරිවැය. නිෂ්පාදනයට අදාළ ඒ කියන්නේ ෆැක්ටරි එකේ පොදුකාර්ය පිරිවැය. අනිත් එක නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය. ළමයි නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය කියන්නේ මොනවද දන්නවද? ඔයා ආදායම් ප්‍රකාශනය ලියන්නේ වියදම් වර්ග හතරක්. ආදායම් ප්‍රකාශනය ලියන්නේ වියදම් වර්ග හතරක්. මතකද? මොනවාද? බෙදා හැරීමේ පිරිවැය, ඊළඟට පරිපාලන වියදම්, ඊළඟට වෙනත් වියදම්, ඊළඟට මූල්‍ය පිරිවැය. ඔන්න ඔය ටික තමයි රජෝ නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය කියන්නේ. නිෂ්පාදනයට අදාළ වෙන්නේ නැති පොදුකාර්ය පිරිවැය. ඒක පාඩම් කරගන්න. මේ රූප සරහන පට්ට වැදගත් MCQ මාර ගොඩ යෑම ගොඩ යන්න පුළුවන් ඈ. ඒකයි මම මේ උගන්වන්නේ. හරිද? එතකොට මේ රූප සටහනේ නිෂ්පාදන පොදුකාර්ය පිරිවැයයි ප්‍රාථමික පිරිවැයයි කියන සෙට් එක එකතු වුණාම අපි ඒකට කියනවා ප්‍රාථමික පිරිවැයයි නිෂ්පාදන පොදුකාර්ය පිරිවැයයි. සෙට් එක එකතු වුණාම අපි ඕකට කියන්නේ මොන පිරිවැය කියලාද ළමයි? නිෂ්පාදන පිරිවැය කියලා. මොකද නිෂ්පාදන පිරිවැය හැදෙන්නේ ওই කොටස් දෙකේ. නිෂ්පාදන පිරිවැය. ප්‍රාථමික පිරිවැයට නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය දුනාම අපි ඔකට කියන්නේ නිෂ්පාදන පිරිවැය. તો නිෂ්පාදන පිරිවැයට නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැයට දුනාම තමයි මුළු පිරිවැය. මේ රූප සටහන පට්ට වැදගත් ලස්සනට ඔයා මේක ලියා ගන්න. හරිද? එතකොට මේ නිෂ්පාදන පිරිවැය මේවා එන්නේ නිෂ්පාදන පිරිවැය ලේඛනය. මේවා එන්නේ ආදායම් ප්‍රකාශනය. මේ හතර. ලියන්න ලස්සනට ඉක්මනට. පිට අංක 4 අර කොටු ඇතුලේ ලස්සනට ලියලා දාන්න. ලස්සනට ලියලා පාඩම් කරගන්න.
හරිද? විභාගේ සමහර වෙලාවට අහන්න පුළුවන් තැන් මේ උපසරහනෙන් අහන්න පුළුවන්. තව විනාඩියක් දෙන්න ඉක්මන් කරන්න. හරි. right. එහෙනම් ඔයා මතක තියාගන්න මුළු පිරිවැය කිව්වම ඒකේ ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ප්‍රාථමික පිරිවැය සහ පොදුකාර්ය පිරිවැය. පොදුකාර්ය පිරිවැය ප්‍රධාන කොටස් දෙකයි. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කියන්නේ අර නිෂ්පාදන පිරිවැය ලේඛනයේ ලියන පිරිවැය. නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය කියන්නේ මෙන්න මේ නියදම් හතර. හොද්දට පාඩම් කරගන්න ඕනේ. සුපිරියට මේක MCQ එකක් ගහන්න. ගොඩක් වෙලාවට එනවා මේකෙන් MCQ එක. හරිද? එතකොට මෙන්න මේ ප්‍රාථමික පිරිවැයට නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය ඇඩ්ඩුනාම තමයි අපේ නිෂ්පාදන පිරිවැය එන්නේ. හරිද? එතකොට මෙන්න මේ නිෂ්පාදන පිරිවැයට නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය ගැලපුවොත් එතකොට එන්නේ මුළු පිරිවැය. නිෂ්පාදන පිරිවැයට නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය ටික ගැලපුවොත් එන්නේ මොන පිරිවැයද? පොදුකාර්ය. හරිනේ? නිෂ්පාදන පිරිවැයට ඒ සෙට් එකට නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය ටික එකතු කරාම එන්නේ මුළු පිරිවැය. පැහැදිලිද සීන් එක? ඕනනම් ඒකත් යටින් ඕනනම් ලියන්න. ඕනනම් මුළු පිරිවැය සමානයි. ඕනනම් යටින් ඕනනම් එකක් ලියන්න. මුළු පිරිවැය සමානයි නිෂ්පාදන පිරිවැය ධන නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය. මේකත් ඕනනම් ලියලා දාන්න සූත්‍රේ. මොකද විභාගයේ MCQ වල අනිවාර්යයෙන්ම ළමයි මේවා ටෙස්ට් වෙන තැන්. ගොඩාක් ළමයි මේවා ඉගෙන ගන්න නැතුව නිකම් පාඩමුගේ අංකුතියට ගානක් හදන්න ඉගෙන ගන්න. මේවා ඉගෙන ගන්න හරියට ફોකස් කරලා. හරිද? right. ඔතනින් අපේ නිෂ්පාදන පිරිවැය ලේඛන පාඩම ඉවරයි. ඕකේ ටියුට් එකේ අවසාන MCQ එකක් තියෙනවා. ඒක අපි පන්තියේදී ඩිස්කස් කරමු. MCQ ප්‍රශ්නය. දැනට ওই ටික හොඳට බලා ගන්න. හරි. හරි. එහෙනම් ළමයි නෝට් එක කම්ප්ලීට් කරගත්තා නේද? හරි. right. එහෙනම් ඔතනින් නිෂ්පාදන පිරිලේඛන පාඩමේ ලොකු ගණන් ටික ඔක්කොම අංග සම්පූර්ණ අපි සාකච්ඡා කරලා තියෙන්නේ. තියරි කොටස් ටික හොඳට පාඩම් කරගන්න.
තියරි කොටස් ටික හොඳට පාඩම් කරගන්න. ඔක්කොම ටික උගන්වලා තියෙන්නේ. ඔයා ওই හදපු ගණන් දෙක විශේෂයෙන්ම අද දවසේ හදපු ගණන් දෙක නැවත ඔයා ගෙදෙද්දි දෙපාරක් තුන් පාරක් හදලා ප්‍රැක්ටිස් කරා. දෙපාරක් තුන් පාරක් හදලා ප්‍රැක්ටිස් කරන්න පන්තියේ වෙලාවේ මම ස්පොට් ටෙස්ට් එකකුත් ඔයාලට දෙනවා. නිෂ්පාදන පෙළ ඉගෙන කලින් ලබන සතිය අපි අසම්පූර්ණ සටහන් පාඩම පටන් ගන්නවා. සම්පූර්ණ සටහන් පාඩම බොහෝ වෙලාවට ලබන සතියේ මම ඉක්මනට ඉවර කරලා දානවා. පොඩක් ක්ලාස් එක පොඩක් 7:45 වගේ ටයිම් එකට මම පටන් අරගෙන 10 වෙද්දි ඉවර කරන්න. මොකද අසම්පූර්ණ සටහන එතකොට මට දවසින් ඔයාට කම්ප්ලීට් කරලා මම දෙනවා. හරිද? අසම්පූර්ණ සටහන. හරිනේ? රයිට්. එහෙනම් අපි අදට ක්ලාස් එක නවත්තමු. හදපු ගණන් ටික නැවත හදන්න. අද ලියපු තියරි කොටස් පට්ට වැදගත්. ඒ ටිකත් එක්ක අදට බලන්න එහෙනම් හැමෝටම එහෙනම් good night. හරි. එහෙනම් අද ක්ලාස් එක නවත්තමු.